දෛවනම් හැම දිනාටම දරුවන් සරණයි. අපේ භාවනා වැඩසටහන මාස කිහිපයක් අඛණ්ඩව පවත්වාගෙන යනවා. මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතය තුළම නිවන් දකින්නවා නම් ඒකට අවශ්‍ය මොනවද කියන එක බලලා අපි අවශ්‍ය කරන බෝධිපාක්ෂික ධර්ම එකින් එක අවබෝධ කරගෙන ඒවා දියුණු කරගනිමින් ඉදිරියට එනවා. ඒකට මෙතෙක් අපි දැනගත්ත කරුණු පිළිබඳව කතා කරද්දී අපි සද්ධාව, සීලය, සමාධිය හා ප්‍රඥාව පිළිබඳව විස්තරාත්මක කරුණු සාකච්ඡා කරලා නිවන් දැකීමේ ඒකායන ප්‍රතිපදාව වන මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව සතර සතිපට්ඨානේ කායානුපස්සනා කියන පරිච්ඡේදයට අනුව පහුගිය සතිවල අපි මේ කය පිළිබඳව යථාර්ථය තමයි මුලින්ම කතා කරේ. එතනදී අපිට පැහැදිලි වුණා මේ ශරීරයත් ඉන්ද්‍රයන්ට ගෝචරේ වන සෑම රූපයක්ම සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, විඥාන, ආකාශ කියලා ධාතු 6කින් බව. ඊට පස්සේ අපි ප්‍රධාන වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු පිළිබඳව කතා කරා. අපේ ශරීරයත් ඉන්ද්‍රයන්ට ගෝචරය වන සෑම රූපයක්ම සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් බව පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි ගිය සතියේ බැලුවා අනිත් රූප හා මේ ශරීරය අතර තියෙන වෙනස අනන්‍යතාවය මොකක්ද කියලා. අන්න එතනදී අපිට පැහැදිලි වුණා අනිත් රූපයි ශරීරයයි සංසන්දනය කරලා බලනකොට මේ ශරීරය අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. ගත යුතු දෙයක්වත් ගත හැකි දෙයක්වත් මේ කය තුල නැති බව පැහැදිලි වුණා. ඊට පස්සේ අද අපි බලන්න හදන්නේ එදා අපිට පැහැදිලි වුණ දේ තමයි මේ ශරීරය කියන්නේ භෞතික රූපයක් පමණයි කියන එක. එහෙමනම් මේ ශරීරයට වේදනාව දැනෙන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. මේ ශරීරයේ යමක් ස්පර්ශ වුණොත් ඒක අපිට දැනෙනවා. ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් අරමුණු වෙනවා. එහෙමනම් මේ ශරීරයට අරමුණු ලැබෙනවා. වේදනා දැනෙනවා. ශරීරය තුල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒතකොට හැඟීම්, අදහස්, ආකල්ප, මතකයේ වගේ දේවල් තියෙනවා. අද අපි බලන්න හදන්නේ මේ දේවල් පිළිබඳව. එහෙනම් ශරීරය තුල කිසි ප්‍රාණයක්, ජීවයක්, හැඟීමක්, දැනීමක් නැත්නම් මේ ශරීරය තුල මේ දේවල් කොහොමද විද්‍යමාන වෙන්නේ කියලා බලන්න හදන්නේ. ශරීරයේ සම්බන්ධව තියෙනවා සිත කියලා දෙයක්. ශරීරයත් එක්ක තියෙනවා සිත කියලා දෙයක්. ඔන්න ඔය සිත තියෙනකොට තමයි වේදනාවක් දැනෙන්නේ, ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ, හැඟීම්, අදහස්, ආකල්ප, මතක වගේ දේවල් තියෙන්නේ සිතත් එක්ක. ඒ නිසා අද අපේ භාවනා වැඩසටහනේ මාතෘකාව තමයි සිත කියලා කියන්නේ කොහොමද කියන එක. සතිපට්ඨාන සූත්‍රයේන වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් පරිච්ඡේද දෙකම එකට වැඩි යන විදිහට තමයි කමඨහන් දේශනේ පවත්වන්නේ. එහෙමනම් අද අපි කතා කරන විශේෂ මාතෘකාව තමයි සිත කියන්නේ කුමක්ද කියන එක. එතකොට සිත කියන්නේ කුමක්ද කියලා ඔය පින්නතුන්ගෙන් ඇහුවොත් මොකද්ද හිත පිළිබඳව අදහස? ඔය පින්නතුන් හැමෝම ගාව හිතක් තියනවද? තියෙනවා. අලුතෙන් ආපුවා හිත අරන් ඇවිල්ලා තියෙනේද? හිත අරන් ඇවිල්ලා තියෙනවා. හිත කියන්නේ මොකක්ද ඇහුවොත් ඔය පින්නතුන් ඒ සම්බන්ධව විවිධාකාර උත්තර ලබා දෙයි. අපි ලක්ෂයක් හම්බෙලා ඇහුවොත් හිත කියන්නේ මොකක්ද කියලා ඒ ලක්ෂයම තම තමන්ට දැනෙන විදිහට අදහසක් ප්‍රකාශ කරයි. පොදුවේ ගත්තාම හිත පිළිබඳව ලංකාව වගේ රටවල තියෙන අදහස් කීපයක් ගත්තොත් එකක් තමයි හිත කියලා කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයට. මේක අදහසක්. තව එකක් තමයි හිත කියලා කියන්නේ මනස. හිත කියලා කියන්නේ විඥාණය. හිත කියලා කියන්නේ නාම ධර්ම. තව අදහසක් තියෙනවා හිත කියන්නේ මේ මනස, විඥාන, නාම ආදී මේ හැම දෙයකටම තමයි හිත කියලා කියන්නේ. ඔන්න ඔය වගේ අදහස් තියෙනවා. හිත කියන්නේ මොළය, හිත කියන්නේ මනස, හිත කියන්නේ විඥාණය. ඔය පින්තුන්ගෙන් ඇහුවොත් මොන හරි අදහස් ටිකක් කියයි. ඒ අදහස් අපි හැමදේම පැත්තකින් තියලා පිළිගන්නේ නැතුව, ප්‍රතික්ෂේප කරන්නේ නැතුව සිත පිළිබඳව අධ්‍යයනය කරන විෂය ධාරාවන් හරහා හිත ගැන දක්වලා තියෙන අදහස් මොනවද බලලා බුදුදහමේ හිත පිළිබඳව තියෙන ගැන්වීමට යමු. එතකොට හිත කියන්නේ මොකක්ද කියන එක ගැන
මුලින්ම අපි කතා කරොත් එහෙම විද්‍යාත්මක විෂය ධාරාවල විද්‍යාඥයෝ හැමදේම හොයා ගන්නවානේ. මේ විද්‍යාඥයෝ හිත ගැන දක්වලා තියෙන අදහස ගැන බලද්දී විද්‍යාඥයෝ හිත ගැන දක්වන අදහස තමයි හිත කියන්නේ මොකක්ද කියලා තාම හරියටම හොයාගෙන නැහැ කියන එක. විද්‍යාඥයෝ තාම හිත කියන්නේ මොකක්ද කියලා හරියටම හොයාගෙන නැහැ. එතකොට විද්‍යාත්මක විෂය ධාරා තියෙනවා. එකක් තමයි න්‍යාය විද්‍යාව කියලා කියනවා. අපි ඒකට මනෝවිද්‍යාව කියලාත් කියනවා. සිත පිළිබඳව අධ්‍යයනය කරන ප්‍රධානම විෂය ධාරාව විද්‍යාත්මක විෂය ධාරාවල. එතකොට ඒ අය හිතක සැකැස්ම, හිතක අන්තර්ගතය, හිතක විකාශනය වගේ කරුණු කතා කරන්නේ නැහැ. සංජානන, අරමුණු ලැබෙන විදිහ, ඊළාට හිතන විදිහ, මතකය, හැඟීම් පිළිබඳව, තරහව, ක්‍රෝධය, වෛරය වගේ රාගය ආදී හැඟීම් ගැන ඔන්න හිතේ තියෙන මතකයේ වගේ දේවල් හැඟීම් පිළිබඳව තමයි මනෝවිද්‍යාව තුළ හිත පිළිබඳව කතා කරන්නේ. ඒ හැරෙන්න හිත කියන්නේ මොකක්ද කියලා එයාලා පැහැදිලිව එහෙම නිර්වචනයක් ඉදිරිපත් කරන්නේ. ඊළඟට තව තියෙනවා විද්‍යා විෂය ධාරාවක් ස්නායු විද්‍යාව. ස්නායු විද්‍යාව ටිකක් මනෝවිද්‍යාවට වඩා හිත පිළිබඳව භෞතිකව අධ්‍යයනය කරන විෂය ධාරාවක්. ඒ අය හිත පිළිබඳව අධ්‍යයනය කරලා ප්‍රකාශ කරනවා හිත කියලා කියන්නේ මොළය හා සම්බන්ධව තියෙනවා නියුරෝන සෛල බිලියන ගාණක්. මෙන්න මේ නියුරෝන සෛලවල තියෙන විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් තමයි හිත කියලා කියන්නේ. ඔන්න හිත පිළිබඳව දක්වන විද්‍යාඥයින් දක්වන තවත් අදහසක්. ඊළඟට තව තියෙනවා විෂයක් දර්ශනවාදය කියලා විෂය ධාරාවක්. ඔයක බෙදෙනවා ද්විත්වවාදය හා ඒකීයවාදය කියලා කොටස් දෙකකට. ද්විත්වවාදීන්ගේ අදහස තමයි හිත කියලා කියන්නේ මොළය නෙමේ. මොළය නෙමේ, ශරීරයත් සම්බන්ධව නෙමේ, ශරීරයයි මොළයයි හිතයි. එහෙම නැත්නම් මොළයයි හිතයි කියලා ගත්තොත් මේක දෙකක්. මොළය කියන්නේ එකක්, හිත කියන්නේ තව එකක්. හැබැයි ඒක මොකද්ද කියන එක යාලා තාම හරියට පැහැදිලිව හඳුනගෙන අදහසක් ඉදිරිපත් කරලා නැහැ. අදහසක් තියෙනවා මොළයේ ක්‍රියාකාරීත්වය නෙමේ, මොළයත් ආධාරක වෙනවා. හැබැයි හිත කියලා කියන්නේ වෙනස්ම දෙයක් කියන එක මේ ද්විත්වවාදීන් අදහස් දෙකම දරන අය ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඊළඟට අපිට සමීප විද්‍යාවක් තමයි භෞතික විද්‍යාව. මේ ලෝකේ හැම දෙයක් ගැනම අපි භෞතිකව අධ්‍යයනය කරනවා. භෞතික විද්‍යාඥයන් කියන්නේ මේ හැමදේම භෞතික ක්‍රියාවලියක්. හිත කියලා කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය. අර ස්නායු විද්‍යාව වගේ මොළයේ තියෙන විද්‍යුත් රසායනික ක්‍රියාවලියක් තමයි හිත කියන්නේ කියලා ඔන්න විද්‍යාඥයන් මේ හිත පිළිබඳව අදහස් දක්වනවා. ඊළඟට තව විෂය ධාරාවක් තියෙනවා සංජානන විද්‍යාව කියලා. ඒ අය මේ හිත පිළිබඳව දක්වන අදහස තමයි හිත කියලා කියන්නේ හරියට ඔය පරිගණකයක ක්‍රියාකාරීත්වය වගේ දෙයක්. බාහිරින් ලැබෙන දත තොරතුරු බවට පරිවර්තනය කරලා ආපහු අපි ඒවා කයින් වචනයෙන් පිට කරන හරියට පරිගණකයක් වගේ උපකරණයක් දෙයක් විදිහට තමයි යාලා හිත පිළිබඳව කතා කරන්නේ. ආයත් විෂය ධාරාවක් තියෙනවා මානව විද්‍යාව. ඒ අය හිත පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනයක් කරන්නේ නැහැ. හැබැයි යාලා හිත කියලා හඳුන්වනවා ශරීර අභ්‍යන්තරයේ තියෙන පුද්ගලයා ජීවත් වෙන පරිසරය අනුව. ඒ භාෂාවන්, සංස්කෘතීන් වලින් එයාගේ අත්දැකීම් වලින් පෝෂණය වෙන යම්කිසි දෙයක් බව හිත පිළිබඳව අදහසක් දක්වනවා. එතකොට මේ දක්වපු අදහස් දිහා බලද්දී විද්‍යාත්මක හා අනෙක් විෂයන් ඔස්සේ හිත කියන්නේ මොකක්ද කියලා හරියටම කවුරුවත් අදහසක් දක්වන්නේ නැහැ. හිත කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය විය හැකියි කියලා පිරිසක් අදහස් කරනවා. තව පිරිසක් කියනවා නෑ මොළයේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි, ඒක වෙනම දෙයක් කියලා. ওই විදිහට හිත ගැන විද්‍යාඥයෝ අදහස් දක්වනවා. නමුත් කිසිම කෙනෙක් තාම මොකද්ද මේ හිත කියන්නේ කියලා නිශ්චිතව නිගමනයකට ඇවිල්ලා නැහැ. තාමත් හිත කියන්නේ විසඳා ගන්න බැරි වෙච්ච අභිරහසක් විදිහට තමයි විද්‍යාඥයෝ දකින්නේ. ඊළඟට අපිට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න යන වෙනවා ආගම් හා දර්ශන මතවාද පිළිබඳව බලද්දී. ලෝකයේ තියෙන පිළිගත් ආගම් පිළිබඳව කතා කරද්දී අපිට බොහොම සමීප ආගමක් තමයි හින්දු දර්ශනය. හින්දු දර්ශනය තුල හිත පිළිබඳව කතා කරද්දී එයාලගේ දක්වන අදහස තමයි බාහිරින් තොරතුරු ලබා ගන්න
යම්කිසි අභ්‍යන්තර ඉන්ද්‍රියක් තමයි හිත කියලා කියන්නේ. නමුත් ඒක මොකක්ද කියන එක හඳුනා ගන්න බැහැ. මායාවක් වගේ දෙයක්. භාවනා කරලා සමාධිය උපදවාගෙන මේ හිත ඉක්මවලා ගිහිල්ලා සසරෙන් ඈතර වෙන්න පුළුවන් කියන එක යාලා පැහැදිලි කරනවා. භාවනා කරලා සමාධිය ඇති කරගත්තාම මේ හිත කියන්නේ මොකක්ද කියලා අවබෝධ වෙනවා. සිත ඉක්මවලා ගිහිල්ලා මේ සසරින් ඈතර වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි Hindu ආගම තුල හිත පිළිබඳව දක්වන අදහස. ඊළඟට තියෙනවා ලෝකේ නිර්මාණවාදී ආගම්, ඔය ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම, යුදෙව් ආගම වගේ ආගම්වල හිත පිළිබඳව කතා කරද්දී යාලා කියන්නේ ඒක දෙවියන් වහන්සේ විසින් ලබා දුන්න දායාදයක්. අපිට සංස්කෘතිය සભ્યත්වයේ තුල යහපත් ජීවිතයක් ගත කරන්න දෙවියන්ගෙන් ලැබිච්ච යම්කිසි දායාදයක් තමයි හිත කියලා කියන්නේ. ඒ ඇරෙන්නේ හිත පිළිබඳව ගැඹුරින් ඒ විෂයන් කතා කරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට බලද්දී අපිට හිත කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව විද්‍යාත්මක විෂය ධාරාවලින් පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුදහම මම මෙතනදී ගත්තේ නැහැ. අපේ ප්‍රධාන විෂය බුදුදහම නිසා අපි ඒ ගැන කතා කරන්න ඉදිරියට බුදුදහම හැරෙන්න අනිත් ආගම් හා දර්ශනවලත් හිත කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව අදහසක් දක්වන්නේ නැහැ. එහෙමනම් අපිට මේ හිත පිළිබඳව ඉගෙන ගන්න තියෙන එකම විෂය ධාරාව තමයි ලෝකයේ බුදුදහම. බුදුරජාන් වහන්සේ පමණයි හිත කියන්නේ කුමක්ද? හිතේ අභ්‍යන්තරයේ, හිතේ සැකැස්ම, අන්තර්ගතය, හිතේ විකාශනය ආදී මේ සියලුම දේවල් කතා කරපු ලෝකයට පහළ වෙච්ච එකම මහා පඬිවරයා, මහා මුනිවරයා, දාර්ශනිකයා බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ හිත පිළිබඳව දක්වලා තියෙන අදහස් ඔස්සේ තමයි ඉදිරියට යන්නේ. අනිකුත් විෂය ධාරාවලින් අපි ආවට ඒ කිසිම කෙනෙක් හිත පිළිබඳව ගැඹුරට සාකච්ඡා කරලා නැහැ. දැන් අපිට භෞතිකත්වය ගැන කතා කරද්දී පඨවි ආපෝ තේජෝ ආයෝ කියන පදාර්ථ හතර ගැන ශරීරයේ අසුභයක් බව බුදුදහමෙන් විතරක් නෙමෙයි අපිට ඕනනම් භෞතික විද්‍යාවෙනුත් තොරතුරු අරගෙන අධ්‍යයනය කරන්න අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපිට මේ හිත කියන විෂය අධ්‍යයනය කරද්දී අපිට තියෙන එකම මාධ්‍ය තමයි බුදුරජාන් වහන්සේ හිත පිළිබඳව දේශනා කරලා තියෙන ඒ ඉගැන්වීම. හිත කියන්නේ බොහෝම ලස්සන විචිත්‍රවත් දෙයක් කියලා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කවදාවත්ම අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන අවසන් කරන්න බැරි ලෝකයේ තියෙන ලස්සනම විෂය ධාරාව තමයි හිත කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් හිත පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්තොත් එහෙම ඒක මොනතරම් ලස්සනයිද කියනවා නම් එයා සියලු දේ අතාරිනවා. රජකමක් තිබ්බොත් රජ සම්පත් අතහැරලා දානවා සිත පිළිබඳව අධ්‍යයනය කරන්න යන්න. සිත කියන්නේ මේ ලෝකයේ තියෙන ලස්සනම විෂය. ඔය පින්නතුන්ට අධ්‍යයනය කරන් යනකොට තේරෙයි අලුතෙන් දේවල් නැවත නැවත කතා කරන්න ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් බොහොම සුන්දර විෂයක් තමයි හිත. අපි මුල ඉඳලා සරලව කිසියම් දෙයක් නොතේරෙන තැනකින් පටන් ගන්න තැන ඉඳලා ක්‍රමානුකූලව ගැඹුරට හිත ගැන අධ්‍යයනය කරගෙන යමු. එහෙමනම් අද අපි කතා කරන මාතෘකාව හිත පිළිබඳව කතා කරන්න තියෙන එකම විෂය ධාරාව තමයි බුදුදහම. බුදුදහමට අනුව සිත යනු කුමක්ද කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඊට කලින් අපි වෙනද වගේම ටිකක් ආනාපාන සතිය වඩලා හිත ශක්තිමත් කරගෙන මධ්‍යස්ථ ශක්තිමත් හිතකින් බලමු මොකද්ද මේ හිත කියලා කියන්නේ. හොඳයි එහෙමනම් පින්නතුන් ආනාපාන සති භාවනාවට සූදානම් වෙන්න. ආනාපාන සති භාවනා පුහුණුව මගේ උපදෙස් නැතුව තනියම කරන්න පුළුවන් මට්ටමකට දැන් දියුණු වෙලා තියෙන්න ඕන. ඔය පින්නතුන් දිගට භාවනා පුහුණුවීම කරා නම් අපේ වැඩසටහන තව මාසයක් විතර වගේ යනකොට අවසන් වෙනවා. ඊට පස්සේ පින්නතුන්ට තනියම භාවනා කරගෙන යන්න තියෙන්නේ. ඒකට ඒ නිසා මගේ උපදෙස් නැතුව උදව් නැතුව තනියම කරන්න පුළුවන් මට්ටම දක්වා මේක හොඳට පුහුණුවීම් කරලා දියුණු වෙන්න. භාවනාව දැන් මේ වෙනකොටත් තාමත් හරියට ධානයගත වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව හාමුදුරුවෝ හම්බෙලා හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්න. ධාන අතර වෙනස තව ටිකක් භාවනා පුහුණුවීම් කරනකොට පැහැදිලි වෙයි.
ඔය ප්‍රීතිය, සැපය, උපේක්ෂාව ලොකු වෙනසක් ඒ අතර තියෙනවා. මේක හරියට ඔය වාහනේ ගියර් 4 වගේ කියලා හිතන්නකෝ. මුලින් ගියර් මාරු කරනකොට කිසි වෙනසක් නැහැ. ඉතින් කොයි ගියර් එකේ දැම්මත් වාහනේ ඉස්සරහට යනවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අතට හුරු වෙනවා මේ ගියර් 4 තියෙන වෙනසක්. අන්න ඒ වගේ ඔය භාවනා පුහුණුවත් නැවත කරනකොට පින්නතොට හිතේ සමාධියක් විතරක් දැනෙයි. හිතේ හිට මෙට විසිරෙන්නේ නැහැ. ඒක සමාධියක් තුල තියෙන බව තේරෙයි. ධ්‍යාන 4ෙදීම. හැබැයි මේ සමාධි වල ප්‍රීතිය, සැපය, උපේක්ෂාවේ වෙනසක් තියෙනවා කියලා තේරෙයි ටිකල් ගියාට පස්සේ. දැනට වෙනසක් දැනෙන්න අවශ්‍ය නැහැ. භාවනා අරමුණේම සිහිය පිහිටවනවද බලන්න. අවධානය ටිකක් ඉහළට යනවා වගේ තේරෙනවා. එහෙම තේරෙනවද බලලා භාවනාව කරගෙන යන්න. තාමත් සමාධිය වැඩෙන්නේ නැත්නම් ඒ ගැන හාමුදුරුවොත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරන්න. ඇයි එහෙම වැඩෙන්නේ නැත්තේ කියලා බලමු. හොඳයි, එහෙමනම් දැන් අපි සිත පිළිබඳව සාමාන්‍යයෙන් දල අදහසක් ඇති කරගෙන ඊට පස්සේ විවේකයක් කරන් විවේකයෙන් පස්සේ සිත පිළිබඳව ටිකක් ගැඹුරින් විස්තර සාකච්ඡා කරමු. හොඳයි, එහෙමනම් හිත ගැන විද්‍යාඥයන්ගේ ආගමික නායකයින්ගේ අදහස් ගැන අපි කතා කරානේ. පොදුවේ ගමුකෝ මෙන්න මෙහෙම හිත. ඔය පින්නතුන් ළඟ මේ වෙලාවේ හිත තියනවද? තියනවද හිත? තිබුණා. එහෙමද? තියනා නේද? කාටවත් දුන්නේ එහෙම නැහෙනි. ඔව්. හිත දුන්නානේ ඒ කාලේ නන් නේද? හිත දීලා තියෙන්නේ. ඉතින් හිත දීලා තිබ්බා. හිත ගිය තැන්වල මාලිගා හැදුවා. කොහොම හරි දැන් හිත ඔය පින්නතුන් ළඟ තියෙනවා. එහෙමනම් අපිට මේ අධ්‍යයනය කරන්න පුළුවන් තමා තුලින් දැකීම කියන ක්‍රමයට. තමන් තුලින් බලන්න පුළුවන්නේ. ඇයි? තමන් ගාව හිත තියෙනවා. ඉස්සරලා අපි තමන් තුලින් හිත කියන්නේ මොකක්ද කියලා බලමු. ඒ ලබා ගන්න අවබෝධයත් එක්ක ඊට පස්සේ අපි බලමු හිත පිළිබඳව විද්වතුන්ගේ අදහස් කොයිතරම් දුරට හිතට ගැලපෙනවද කියන එක. මුලින් එහෙනම් අපි හිත ගැන බලනවා තමන් තුලින්. ඔන්න මං හිත ගැන දක්වනවා දල අදහසක්. මේක සාමාන්‍ය දෙනීමට සරල අදහසක්. සිත කියලා කියන්නේ ජීවිත පැවැත්මේ ක්‍රියාකාරීත්වය. හිත කියලා කියන්නේ ජීවිත පැවැත්මේ ක්‍රියාකාරීත්වය. දැන් බලන්න මේ ජීවිත පැවැත්ම තුල බලනවා, අහනවා, රස විඳිනවා, අතපය නවනවා, අධිකාරිනවා, කහනවා, හොදනවා, පිහදානවා, නොයේක් දේවල් කරනවානේ. ඒ හැමදේම කරන්නේ කයෙන් නෙමෙයි හිතෙන්. හිතෙන් තමයි ඒවා කරන්නේ. දැන් මේක බලා ගන්න පුළුවන් පහසුම සරලම තැන තමයි හිත නැති ශරීරයක් ළඟට ගිහිල්ලා බලන එක. හිත නැති ශරීරයක් දැකලා තියෙනව නේද? හිත නැති ශරීර දැකලා නැත්නම් මල ගෙවල් වල එහෙම ගියාම බලන්නකෝ. සාලේ මැද පෙට්ටියක් ඇතුලේ ඇඳක් වගේ ලස්සනට ඒක හදලා තියලා තියෙනවා හිත නැති ශරීරයක්. දැන් ওই හිත නැති ශරීරය ගාවට ගිහිල්ලා කියන්න වාඩි වෙන්න, කතා කරන්න, ඇස් අරින්න, අත් දෙක ඔසවන්න පුළුවන්ද? අත් දෙක තියෙනවානේ. දැන් මලමිනියට අපි කියනවා අත් දෙක ඔසවන්න කියලා. අත් දෙක තියෙනවා තිබුණාට ඔසවන්න බෑ. ඇයි බැරි? හිතක් නැහැ. අපි තව ගැඹුරට යනකොට මීට වඩා ගැඹුරු උත්තර හම්බෙයි. දැනට අපි සරලව ගත්තොත් එහෙම එහෙනම් අත ඔසවන්න බෑයි, හිතක් නැහැ. අපි දැන් කතා කරනවා. ඇස් අරින්න කියලා කියනවා. ඇස් දෙක තියෙනවනේ. ඇස් අරින්න බැරියයි. හිතක් නැහැ. එහෙමනම් ක්‍රියාකාරීත්වය තියෙන්නේ කය තුල නෙමෙයි සිත තුල. දැන් මේ දේශනේ අහගෙන ඉන්නකොට එකපාර මේ කාගේ හරි හිත ඉවත් වෙලා යනවා. දැන් මොකද වුනේ? දැන් ඉතින් මල කඳක් වල ඇදගෙන වැටුණා. දැන් ඉතින් කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. ඉතින් කුණු වෙන්න කලින් එක පුච්චරාලේ වරලා හරි දාන්න වෙනවා. නැත්තම් කුණු වෙලා දුගඳ හමන්න පටන් ගන්නවා ශරීරය. එහෙමනම් ඔන්න හිත පිළිබඳව සාමාන්‍ය අදහසක්. සිත කියලා කියන්නේ ජීවිත පැවැත්මක තියෙන ක්‍රියාකාරීත්වය කියන කොටස. දැන් අපි ගත්තොත් එහෙම බලන්න ඕන කියලා හිතක් ඇති වෙනවා. බලන සිත.
ඇස් උපකරණයක් කරගෙන බලනවා. හිතක් ඇති වෙනවා අහන්න ඕන. කන උපකරණයක් කරගන්නවා අහනවා. හිතක් ඇති වෙනවා රස විඳින්න. දිව උපකරණයක් කරගන්නවා රස විඳිනවා. හිතක් ඇති වෙනවා ඇවිදින්න ඕන. කකුල් දෙක උපකරණයක් කරගන්නවා ඇවිදිනවා. සිතක් ඇති වෙනවා ලියන්න ඕන. අත උපකරණයක් කරගන්නවා, පෑන උපකරණයක් කරගන්නවා, ලියනවා. මිදුලතු ගන්න හිතක් ඇති වෙනවා. අත උපකරණයක් කරගත්තා, ඉදල උපකරණයක් කරගත්තා, අතු ගෑවා. එහෙමනම් මේ කරන කියන හැම දෙයක්ම කරන්නේ හිතෙන් ශරීරයේ සඳහා පාවිච්චි කරන උපකරණයක් විතරයි. දැන් ශරීරය කියන්නේ මොකක්ද කියලා අපි අධ්‍යයනය කරලා අවබෝධ කරගත්තා. ශරීරය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක්. අනන්‍යතාවයක් තියෙනවා. අනිත් රූප වලට වඩා බලද්දී කිසිම සාරයක් මේ තුල නැහැ. එහෙමනම් හිත කියලා කියන්නේ මේ ජීවිතයේ තියෙන ක්‍රියාකාරීත්වය. දැන් ඒක පැහැදිලිද තරමක් දුරට? දලා අදහසක්. හරි දැන් එහෙනම් විවේකයක් අරන් විවේකයෙන් පස්සේ අපි බලමු ටිකක් විස්තරාත්මකව. මේ කිසි ප්‍රාණයක් ජීවයක් හැඟීමක් දැනීමක් නැති ශරීරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ සඳහා අවශ්‍ය උත්තේජන ලැබෙන්නේ කොහොමද? ඒ ගැන විස්තර ටිකක් අපි විවේකයක් අරන් විවේකයෙන් පස්සේ සාකච්ඡා කරමු. හොඳයි එහෙමනම් පින්නතුන් විවේකයක් ලබා ගන්න. විවේකයෙන් පස්සේ අපි හිත ගැන තව ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරමු. මොකද්ද හිත කියන්නේ කියන එක ගැන අපි දැන් විවේකයට කලින් කතා කරා. හිත පිළිබඳව අපිට ඉගෙන ගන්න බුදුදහම ඇරෙන්න වෙන විශේෂ ක්ෂේත්‍රයක් නැහැ. ඒ මොකද භෞතික විද්‍යාව, ස්නායු විද්‍යාව වගේ දේවල්, මනෝ විද්‍යාව වගේ විෂයන් හිත පිළිබඳව තාම අධ්‍යයනය කරනවා. එයාලා තාම හිත කියන්නේ මොකක්ද කියලා හරියට හොයාගෙන නැහැ. ලෝකයේ අනෙකුත් ආගම් හා දර්ශන අපි ප්‍රධාන පිළිගත් ආගම් කීපය ගැන කතා කරේ. තවත් ලෝකයේ ආගම් දර්ශන රාශියක් තියෙනවා. කිසිම දෙයක හිත පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා බුදුදහම තුලින් විතරක් මේ හිත ගැන අවබෝධ කරගන්න. එතකොට බුදුදහම කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ආරම්භ වෙච්ච දහමක්. වර්තමානයේ දක්වාම ආරක්ෂා වෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්. පාලි භාෂාව කියන්නේ ආගමික භාෂාවක්. ඒක ව්‍යවහාරේ නෑ. අපි කතා කරන ගන්න භාෂාවක් නෙමෙයි, ආගමික භාෂාවක්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ පාලි භාෂාවේ තියෙන වචන වලට වඩා සුදුසු සිංහල වචන තෝරලා අපි මේ භාවිතා කරන සිංහල භාෂාවෙන් දේශනා කරන්න. ලෝක වෙන රටකට ගියත් එහෙමයි. පාලියෙන් තියෙන එකේ තම තමන්ගේ භාෂාවලට අරගෙන තමයි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මම මේ දේශනයේදී ඔය පින්නතුන්ට හිත පිළිබඳව කරන පැහැදිලි කිරීම වලදී පාලි වචන භාවිතා කරන්න වෙනවා මට. පාලියෙන් කියන්න වෙනවා. මොකද පාලියෙන් තමයි ඒවා තියෙන්නේ. එතකොට පාලියෙන් කීවා කියලා අවබෝධ කරගන්න අපහසු වෙන්නේ නැහැ. මම බොහෝ දුරට ඒකට ගැලපෙන සිංහල වචන ඔය පින්නතුන්ට කියලා දෙන්නම්. සමහර වචන තියෙනවා ඒවට සිංහලෙන් අර්ථයක් පැහැදිලි කරන්න ගියොත් එහෙම අපිට වචන ගොඩාක් ගන්න වෙනවා සිංහල අර්ථයක් ගන්න. අන්න ඒ වගේ තැන්වල විතරක් මම පාලි වචනේම පාවිච්චි කරනවා. එහෙමයි කියලා අවබෝධයට බාධාවක් වෙන්නේ නැහැ. එතකොට මේ දේශනේ බොහෝ තැන්වල පාලි වචන තියෙනවා. පාලි නිතර භාවිතා කරන භාෂාවක් නෙමෙයි. එතකොට ඔය පින්නතුන්ට මේ දේශනේ අහන් ඉන්නකොට නිකන් උතුරු දකුණු මාරුණා වගේ වෙනවා. ඒ කියන්නේ අහලා නැති භාෂාවකින් හිතා ගන්නවත් බැරි දෙයක් ගැන හාමුදුරුවෝ පැහැදිලි කරනවා. හිත කියන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බෑ. ඒ ගැන විස්තර තියෙන්නේ අපි භාවිතා නොකරන පාලි කියන ආගමික භාෂාවෙන්. නොදන්න භාෂාවකින් හිතා ගන්නවත් බැරි දෙයක් ගැන කතා කරනකොට මොකද්ද මේ කියන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. එහෙම වුණාට කමක් නැහැ. දේශනේ හොඳට අහගෙන ඉන්න. මම කියලා දෙන දේවල් තේරෙනවා නම් ඒව හොඳට අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න. කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද කරන්න වෙන්නේ? තේරුණා වගේ අහගෙන ඉන්න. ඒ තේරුම් නැති කෙනා එහෙට මෙහෙට දඟලන්න කෑකෝ ගහන්න ගියොත් එහෙම අර තේරෙන කට්ටියට කරදරයිනේ. ඒ නිසා තේරෙනවා නම් හොඳට අහගෙන ඉන්න. තේරෙන්නේ නැත්නම් එයාලා තේරුණා වගේ අහගෙන ඉන්න.
සැරයක් දෙසරයක් මේක අහනකොට අවස්ථා කීපයක් මම මේක රෙකෝඩ් කරලා දානවා. රෙකෝඩින් එකත් ආය අහනකොට පින්නතුන්ට මේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙමනම් හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. තේරුනේ නැති වුණාට කමක් නැහැ. අවධානයෙන් අහගෙන හිටියාම ප්‍රමාණවත්. මේවා ධර්ම දේශනා නෙමෙයි කමඨහන් දේශනා. කමඨහන් දේශනාවයි ධර්ම දේශනාවයි කියන්නේ දෙකක්. කමඨහන් දේශනේ තේරෙන්න ඕන නෑ අහගෙන හිටියාම ඇති. දේශනේ අවසානයේ හාමුදුරුවෝ දෙනවා යම් කිසි දෙයක් කරන්න කියලා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ඒක හරියට කළා නම් ඇති. හොඳයි එහෙමනම් ඔන්න අපි හිතගෙන ටික ටික ගැඹුරට යමු. අපේ ශරීරය පිළිබඳව අපි කතා කරානේ. මේ ශරීරයේ තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රිය 6ක්. ශරීරයේ තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රිය 6ක්. එකක් තමයි ඇස. ඇස කියලා එකට කියනවා චක්කු කියලා තමයි යෝග පාළියෙන් කියන්නේ. මම කිය පාළි වචනත් අපිට භාවිතා කරන්න වෙනවා කියලා. ඇස නැත්නම් චක්කු කියලා එකට කියනවා. තව එකක් තියෙනවා කන. සෝත. තව රූපයක් තියෙනවා නාසය නැත්නම් ගාන. දිව, જીවහා, ශරීරය, කාය, චක්කු, සෝත, ගාන, જીවහා, කාය. නැත්නම් ඇස මන කියලා එකක් මං කිව්වේ නෑනේ. දේශනේ අහගෙන ඉන්න. හොඳද? මහා ගැඹුරකට යන්න හදන්නේ. එතකොට එකපාර පයින් එපා. ගිරෙන මැරෙන්න ඉඩ තියෙනවා. හිතන්නකෝ මහා මුහුද තරණය කරන්නයි හදන්නේ කියලා. මහා මුහුද තරණය කරන්නයි යන්නේ. දැන් මම ওই පින්නතුන්ට අමුඩයක් ගහ ගන්න හැටි කියලා දීලා ටිකෙන් ටික වතුරට බහින්න හැටි ගිරෙන්නේ නැතුව වතුරේ කොහොමද ඉන්නේ හැටි කියලා දීලා පීනන හැටි උගන්වලා ටික ටික අරගෙන යන්න හදන්නේ. ওই පින්නතුන් බැලුවා බලද්දි වතුරට බැස්සා මේක ගැඹුරු නෑනේ නේද? රිටක් තියලා පයින්නවා මැදට. දැන් හරිනේ. ගිරෙන මැරෙන්නයි වෙන්නේ. ඒ නිසා ඒකේ වචනයක් තියෙනවා පනින්නවට නේද? මේ හොඳට අහගෙන ඉන්න මම ක්‍රමානුකූලව කියලා දෙන්නම්. ඊට පස්සේ ඔය පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන්. හදිසි වෙලා තීරණ ගන්න ගියොත් එහෙම වෙන්නේ මං හිතුවේ එහෙම නෙමෙයි කියලා පසුතැවිලි වෙන්න වෙනවා. එහෙනම් අපේ ශරීරයේ සම්බන්ධ ඉන්ද්‍රිය 6ක් තියෙනවා. මම දැන් 5ක් ගැන කිව්වා. ඇස, කන, නාසය, දිවහා, කය. ඒවට පාලියෙන් කියනවා චක්කු, සෝත, ගාන, જીවහා, කාය. ඒ පහ පැහැදිලිද? හරි ශරීරෙම පහක් තියෙන බව පැහැදිලි. තව රූපයක් තියෙනවා ශරීරයේ සම්බන්ධව. ඒකට කියනවා මන කියලා. මනස කියලා කියනවා. මනස කියන රූපය සාමාන්‍යයෙන් අපිට බැලුවට කෙනෙක් දිහා ඒක තියෙනවා කියලා පේන්නේ නැහැ. ඇස කන නාසය දිව කය ටික පේනවා. මනස කියන එක තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒක බලා ගන්න පුළුවන් උපක්‍රම තමයි එකක් තමයි දැන් අපි ආනාපාන සතිය කරන්නේ. 4 වෙනි ධානයේ බොහෝ කාලයක් දිනු කරන කෙනෙකුට මේ ශරීරයෙන් මනස කියන ඉන්ද්‍රිය වෙනම දකින්න පුළුවන්. මේ ශාරීරිය සම්බන්ධව තව දෙයක් මනස කියලා එකක් තියෙන බව වෙනම අත්දකින්න පුළුවන්. ඊළඟට මනෝකාය කියලාත් ඔය හඳුන්වන්නේ ඒක. ශාරීරිය සම්බන්ධිත තවත් සියුම් රූපයක්. ශාරීරියේ මෙහෙඩේ ගන්න රූපයක්. එතකොට ඒක පොත්පත්වල සඳහන් වෙන්නේ මේ ශරීරයේ ලේ ධාතු ආශ්‍රය කරගෙන තමයි තියෙන බව. මේක පුරාම තියෙන ලේත් එක්ක තමයි ওই මන කියන රූපේ තියෙන්නේ. ඒක සංකේතවත් කරන්න පොත්පත්වල හදවතේ රූපයක් තමයි දක්වන්නේ. ලේ ධාතු සම්බන්ධව තමයි තියෙන්නේ. හැබැයි සංකේතවත් කරන්න භාවිතා කරනවා හදවතක රූපය. මොකද හදවතෙන් තමයි මුළු ඇඟ පුරාම ලේ ගමන් කිරීම ආදී කරන්නේ. එහෙනම් ආයතන 6යි. ඇස, කන, නාසය, දිව, කය හා මනස. මනස කියන එක ඔය පින්නතුන්ට සමාධි භාවනාව තුළින් අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් මනෝකාය කියලා හඳුන්වන්නේ ඒක. අපිට ඉදිරියට යනකොට තව තව අත්දැකීම් හරහා ඒක තේරුම් ගන්න පුළුවන්.
ඊළඟට මේ ඇස කන නාසය දිවකය කියන රූපවල තියෙනවා ප්‍රසාද ගතිය. ප්‍රසාද ගතියක් කියන්නේ බාහිර තියෙන රූප. ඒවට ඇදී පවතින ස්වභාවයක්. හිතන්නකෝ අපේ ඇස් දෙකේ තියෙන ස්වභාවය මූණ බලන කණ්ණාඩියක්. ඔය පින්නතුන් දැකලා තියෙනවනේ. කණ්ණාඩියක් ඉස්සරහට ගෙනිට ගත්තාම පරිසරයේ තියෙන හැමදේම මේ කණ්ණාඩියට ඇදිලා තියෙනවා. ඔය පින්නතුන් හිතෙන් උපකල්පනය කරනකො මෙන්න මෙහෙම දෙයක්. කණ්ණාඩිය ඇතුළට යන්නකෝ. කණ්ණාඩිය ඇතුළට හිතෙන් උපක ගිහිල්ලා දැන් කණ්ණාඩිය වීදුරුවෙන් එළිය බලන්න. එතකොට කොහොමද දැනෙන්නේ? මේ පරිසරයේ තියෙන හැමදේම කණ්ණාඩියට පේනවා. ඔයාලගේ ඇස් දෙක තමයි කණ්ණාඩියේ වීදුරුව. දැන් ඉන්නේ කණ්ණාඩිය ඉස්සරහා නෙමෙයි කණ්ණාඩිය ඇතුලේ. කණ්ණාඩිය ඇතුළට ගිහිල්ලා එළිය බලනවා. අන්න එතකොට අපිට බාහිර පරිසරයේ තියෙන දේවල් හැමදේම පේනවා. කාන්දමකට වගේ එනවද? නෑ, එහෙම එන්නේ නෑ. ආලෝකයේ වැටුණා මේ තියෙන වර්ණයන් ඇහැට ඇදිලා තියෙනවා. කණ්ණාඩියට ඇදිලා තියෙනවා. අන්නේ කණ්ණාඩියකට එනා වගේ ස්වභාවයක් මේ ඇහි තියෙනවා. ඒකට ප්‍රසාදය කියලා කියනවා. චක්කු ප්‍රසාදය. සාමාන්‍ය විවහාරය අපි ඔකට කියනවා ඇහි පෙනීම. ඇස්වල පෙනීම කියලා කියන්නේ. එතකොට මගේ ඇස්වල එහෙම මේ චක්කු ප්‍රසාදය කියන ස්වභාවය ගොඩක් අඩුයි. කණ්ණාඩියක් දාලා කණ්ණාඩිය ආධාරයෙන් තමයි මේ ප්‍රසාදය නැවත හදාගෙන තියෙන්නේ. එතකොට වයසට යන්න යන්න ප්‍රසාදය අඩු වෙනවා. සමහරට ඇහි මොනවා හරි වැදුනොත් එහෙම තුවාල වුණොත් එහෙම ප්‍රසාදයට හානි වෙන්න පුළුවන්. ඇස්වල තියෙන ස්වභාවයක් බාහිර පරිසරයේ තියෙන රූපයන් ඒවට ඇදී පවතින ගතියක්. ඒකට කියනවා චක්කු ප්‍රසාදය. නැත්නම් ඇස්වල පෙනීම කියලා කියනවා. ඒක අඩු වෙනවා වැඩි වෙනවා පෙනීම කියන ස්වභාවය. ඊළඟට කන් වල තියෙන ස්වභාවයක්. ඒකට කියනවා සෝත ප්‍රසාදය. හිතන්නකෝ ඔය පින්නතු මේ මයික් එක ඇතුලේ ඉන්නවා කියලා. මයික් එක ඇතුලට ගිහිල්ලා ඉන්නේ. දැන් මයික් එකට එළියේ තියෙන වැහෙනව නේද? එක සද්දයක් දැහෙන මේ හැම සද්දයක්ම ඇහෙනවද? හැමදේම ඇහෙනවා. අපේ කන් වල තියෙනවා අන්න ඒ වගේ ස්වභාවයක්. ඒකට කියනවා සෝත ප්‍රසාදය කියලා. මෙන්න මේ ශබ්ද ඇදී පවතින ස්වභාවය නිසා බාහිර පරිසරයේ රූප එකිනෙක ගැටෙනකොට ඇති වෙන ශබ්ද තරංග මේ සෝත ප්‍රසාදයට ඇදිලා තියෙනවා. ඇහි තියෙනවා ප්‍රසාද ගතියක්. ඒකට චක්කු ප්‍රසාදය කියනවා. කනේ තියෙනවා ප්‍රසාද ගතියක්. ඒකට සෝත ප්‍රසාදය කියලා කියනවා. කන් ඇහිම කියලා කියන්නේ කන් ඇහෙන අඩුයි කියලා එහෙම අපි කියන්නේ. ඔය ප්‍රසාද කියන ස්වභාවය ගැන කියන්නේ. ශබ්ද ඇදී පවතින ස්වභාවය. ඊළඟට නාසයේ තියෙනවා ප්‍රසාද ගතියක්. ගන්ධ සුවඳ ඇදී පවතින ස්වභාවයක්. ගාන ප්‍රසාදය ඒකට කියනවා. අපි හුස්ම ගන්නකොට වාතයේ තියෙන ඔය ගන්ධ සුවඳ වගේ දේවල් ගිහිලා වදින්නේ ඔය ගාන ප්‍රසාදය කියන තැන තමයි. ඊළඟට දිවේ තියෙන ස්වභාවයක් ජීවහා ප්‍රසාදය ඒකට කියනවා. යම් කිසි රූපයක් මේ දිවේ තිබ්බොත් එහෙම ඒ රසයේ දිවට ඇදී පවතින ස්වභාවයක්. මොන හරි දෙයක් අපි මේ ඇඟේ තිබ්බොත් දැන් අමු අඹයක් අරන් අතින් ඇල්ලනවා. අතින් ඇල්ලුවට වඩා ඒ අමු අඹ කෑල්ල දිවේ තිබ්බොත් එහෙම ඒකේ රසය දැනෙන ස්වභාවයක්. ඔන්න ඔකට කියන ජීවහා ප්‍රසාදය. ඒක අතේ මේ ඇඟේ නැහැ. දිවේ තමයි ඒ ස්වභාවය තියෙන්නේ. ජීවහා ප්‍රසාදය. ඊළඟට කයේ ඇඟේ තියෙන ස්වභාවයක් කාය ප්‍රසාදය. එතකොට ඒක මොන හරි දෙයක් ඇඟේ වදිනකොට මේ දැනෙන්නේ කාය ප්‍රසාදය නිසා. එහෙනම් ඇහි තියෙන ප්‍රසාදයක් ඒකට කියනවා චක්කු ප්‍රසාදය. කනේ ප්‍රසාදයක් තියෙනවා සෝත ප්‍රසාදය. දිවේ ප්‍රසාදයක් තියෙනවා ජීවහා ප්‍රසාදය. නාසයේ ප්‍රසාදයක් තියෙනවා ගාන ප්‍රසාදය. කයේ තියෙනවා ප්‍රසාදයක් කාය ප්‍රසාදය. ඒ ටික පැහැදිලිද? ඇස කන නාසය දිව කය කියන ආයතනවල බාහිර පරිසරයේ තියෙන රූප ඇදී පවතින ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ප්‍රසාදය. කාන්දමකට වගේ නෙමෙයි කණ්ණාඩියකට වගේ ඇදී පවතින ස්වභාවයක්. ඊළඟට මම ආයෙ කතා කරා ඉන්ද්‍රියක් මන කියලා. මන කියන ඉන්ද්‍රියේ තියෙනවා ප්‍රසාදයක්. ඒකට කියනවා මනෝ ප්‍රසාදය. අතීතයේ කරපු කියපු දේවල්. ඇහැට මොනවා හරි දැක්කනම් ඒක ආපහු මනසට එනවා. කනට යමක් ඇහුවනම් ඒකත් මනසට එනවා.
ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් එන අරමුණු. අතීත ගත දේවල් ආපහු මේ මනස කියන එකට ඇදිලා තියෙනවා. අනාගතේ කරන්න සැලසුම් කරන දේවල්. වර්තමානයේ මේ මොහොතේ සිදු කරමින් ඉන්න දේවල්. ඔන්න ඔය මතක සටහන් තමයි මනස කියන එකට ඇදී පවතින්නේ. මනස කියන ඉන්ද්‍රිය අනිත් ඉන්ද්‍රිය වලට වඩා වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකක්ද කියන එක අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. දැනට දැනගමු. ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහට අමතරව මන කියලා ඉන්ද්‍රියක් තියෙනවා. ඒක විශේෂයි. ඇහි තියෙන ප්‍රසාදයට චක්කු ප්‍රසාදය කියනවා. කනේ ප්‍රසාදයට සෝත ප්‍රසාදය. නාසයේ ප්‍රසාදය ගාන ප්‍රසාදය. දිවේ જીවහා ප්‍රසාදය. කයේ කාය ප්‍රසාදය. මනසේ මනෝ ප්‍රසාදය. ආධ්‍යාත්මික රූපයේ තියෙන ප්‍රසාදේ නිසා අපි ගත්තොත් එමෙ ඇහි තියෙන ප්‍රසාදේ නිසා බාහිර පරිසරයට ආලෝකයේ වැටුනහම තියෙන වර්ණ මේ ඇහැට ඇදිලා තියෙනවා. දැන් ওই පින්නතුන් කළුවර තැනකට ගිහලා හිට ගන්නකො. එතකොට කිසිම දෙයක් පේන්නේ නැහැ, කළුවරයි. ටෝච් එකක් ගහන්නකො. එතකොට ඒ තියෙන වගේ වර්ණයන් ඇදිලා කියන්නේ බාහිර පරිසරයට ආලෝකයේ වැටුනහම තියෙන වර්ණයන් ඇහැට ඇදී පවතින ස්වභාවයක් තියෙනවා. චක්කු ප්‍රසාදයට ඇදී පවතිනවා. කනේ තියෙන සෝත ප්‍රසාදයට ශබ්ද යමක් එකිනෙක ගැටේ දෙන ශබ්ද තරංග කනට ඇදී පවතිනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි හැටි. ඊළඟට නාසයේ ප්‍රසාදයට ගඳ සුවඳ කැමති වුණත් අකමැති වුණත් ගාන ප්‍රසාදයට ඇදී පවතිනවා. දිවේ જીවහා ප්‍රසාදයට රසයන් ඇදී පවතිනවා. කයේ කාය ප්‍රසාදයට මේ දැනෙන පහස. ඒකට පොට්ටබ්බ කියලා කියනවා. පොට්ටබ්බයන් ඇදිලා තියෙනවා. මනෝ ප්‍රසාදයට ධම්ම රූපයන් මතක සටහන් ඇදිලා තියෙනවා. ඔන්න එහෙනම් ඒ ටික මතක තියාගන්න. ඇස කන නාසය දිව කය මන කියලා රූප හයක් තියෙනවා. ඒ රූප හයට කියන නම තමයි ආධ්‍යාත්මික රූප. ආධ්‍යාත්මික රූපවල තියෙනවා ප්‍රසාද ගතියක්. ආධ්‍යාත්මික රූපේ නමින්ම ප්‍රසාදයක් හඳුන්වනවා. ආධ්‍යාත්මික රූපේ තියෙන ප්‍රසාදේ නිසා බාහිර රූපේ වට ඇදී පවතිනවා. ඒ ටික පැහැදිලිද? හරි. මට කියන්න එහෙනම් සෝත ප්‍රසාදේ කියන්නේ මොකද්ද කියලා. සෝත ප්‍රසාදේ කියන්නේ කනේ ශබ්දය ඇදී පවතින ස්වභාවයට. චක්කු ප්‍රසාදේ කිව්වේ ඇසේ තියෙන මේ වර්ණ රූප ඇදී පවතින කණ්ණාඩියක් වගේ තියෙන ස්වභාවය. එතකොට જીවහා ප්‍රසාදේ කිව්වේ දිවේ තියෙන මේ රස දැනෙන ස්වභාවය. ඊළඟට අපි ගන්නවා කාය ප්‍රසාදය. මේ කයේ ස්පර්ශයක් යමක් ගැටෙනකොට මේ දැනෙන ස්වභාවය කියන්නේ ස්පර්ශ බාහිර ස්පර්ශය නෙමෙයි. දැනෙන බව නිකන්. මොකට වදිනකොට අපිට ඒක දැනුණා. දැනුවත් වීමක් නෙමෙයි. ඇදී පවතින බවක් වගේ කනට ශබ්ද එනවා, දිවට රස එනවා, නාසයට ගඳ සුවඳ එනවා. ඒ වගේ ඇඟේ යමක් වදිනකොට මේ දැනෙන ස්වභාවය. ඒ තමයි ප්‍රසාදය. ප්‍රසාදය නිසා තමයි ඒක දෙකකට ඇදිලා තියෙන්නේ. දැන් අපි මේ ශරීරේ නිර්වින්දනය කළා. මොන හරි දෙයකට ඔන්න ශරීරයේ අතක් සීරි වැට්ටුවා කියමුකෝ. දැන් මොන හරි ඇඟේ වැදුනොත් දැනෙනවද? දැන් දැනෙන්නේ නැහැ. ප්‍රසාදේ තියෙනවනේ. ප්‍රසාදේ තිබුණට එහෙනම් ප්‍රසාදයේ තිබ්බ විතරක් මදි. තව මොන හරි තියෙන්න ඕනේ එහෙනම්. එහෙනම් තව ඉස්සරහට යන්න වෙනවා අපිට. එහෙනම් ඇස කන නාසය කියලා රූප හයක් තියෙනවා. ඒ හයේ ප්‍රසාදයක් තියෙනවා. ප්‍රසාදයට බාහිර රූප ඇදිලා තියෙනවා. යම් කිසි තැනක ආධ්‍යාත්මික රූපයක් හා බාහිර රූපයක් එකතු වුණොත් එහෙම ඒ කියන්නේ ඇසයි වර්ණයයි, කනයි ශබ්දයයි, දිවයි රසයයි, නාසයයි ගන්ධයයි, කයයි පොට්ටබ්බයයි, මනසයි ධම්ම රූපයි. යම් කිසි තැනක එකතු වුණොත් එහෙම අන්න එතන හට ගන්නවා තව ශක්තියක්. තනියෙන් පවතින ධාතුවක්. ඒකේ නම තමයි විඥාණය. විඥාණය කියන්නේ තනියෙන් පවතින ධාතුවක් විද්‍යමාන වෙන්නේ නැහැ. ඒකේ ස්වභාවය තමයි දැනුවත් බව කියන ස්වභාවය. ඒක සරලව ගත්තොත් මෙහෙම. ආධ්‍යාත්මික රූපේ බාහිර රූපේ එකතු වෙනකොට ආධ්‍යාත්මික රූපේ උපකරණයක් කරගෙන බාහිර රූපය ගැන හටගන්න දැනුවත් බව. දැන් ඔය ටැට්‍රයක් සද්දයක් ඇහෙන්නේ.
කණයි ශබ්දයයි දෙක එකතු වුණා. එකතු වෙනකොටම කන උපකරණයක් කරගෙන ශබ්දය ගැන හටගත්ත දැනුවත් බව. දැන් ඔයාලට දැනෙන්නේ ශබ්දයක් කියලාද කන කියලාද? ශබ්දයක් කියලා තමයි දැනෙන්නේ. ගඳක් හරි සුවඳක් හරි ආවා. දැනෙන්නේ ගඳක් කියලාද නාසය කියලාද? ගඳක් කියලා දැනෙනවා. මොන හරි දැක්කා ඇහැට. රූපයක් කියලා දැක්කේ ඇහැ කියලාද? රූපයක් කියලා. එහෙනම් ආධ්‍යාත්මික බාහිර රූප දෙක එකතු වෙනකොට ආධ්‍යාත්මික රූපයේ උපකරණයක් කරගෙන බාහිර රූපය ගැන හට ගන්නවා දැනුවත් බව. අන්නේ දැනුවත් බව තමයි විඥානය කියලා කියන්නේ. හිත නෙමෙයි, හිතක් හට ගැනීමේ ශක්තියක්. තාමත් මේ හිත ගැන තට්ටි කතා කර යනවා. එහෙනම් ඇඟේ මොකක් හරි වදිනවා. වදිනකොටම ඇඟ උපකරණයක් කරගෙන වැදිච්ච දේ තමයි දැනුවත් වෙන්නේ. එහෙනම් විඥානය කියන්නේ තනියෙන් පවතින ධාතුවක්, ස්වභාවයේ දැනුවත් බව. ඒක තව ටිකක් විස්තර ගත්තොත් එහෙම ආධ්‍යාත්මික බාහිර රූප දෙකක් එකතු වෙනකොට ආධ්‍යාත්මික රූප උපකරණයක් කරගෙන බාහිර රූපේ පිළිබඳව හටගන්න දැනුවත් බව තමයි විඥානය කියලා කියන්නේ. විඥානය හටගන්න තැන අනුව විඥානය නම් කරනවා. දැන් අපි ගත්තොත් මෙහෙම චක්කු ඉන්ද්‍රයයි වර්ණ රූපයයි එකතු වුණා. ඇසයි වර්ණය එකතු වුණා. ඇහැ උපකරණයක් කරගෙන වර්ණය දැනුවත් වුණා. දැන් විඥාණයට කියනවා ඇසේ දැනුවත් බව නැත්නම් චක්කු විඥාණය. ඇහැ තමයි ආධ්‍යාත්මික රූපය. ඒක නමින් හඳුන්වනවා. චක්කු විඥාණය. සෝතීන්ද්‍රයයි ශබ්දයයි එකතු වුණා. කන උපකරණයක් කරගෙන ශබ්දය දැනුවත් වෙනවා. විඥාණයට කියනවා සෝත විඥාණය. නාසයයි ගන්ධයයි එකතු වුණා. නාසය උපකරණයක් කරන ගන්ධය දැනුවත් වුණා. ගාන විඥාණය. දිවයි රසයි එකතු වුණා. දිව උපකරණයක් කරන රසය දැනුවත් වුණා. ජීවහා විඥාණය. කයයි මේ දැනෙන පහස පොට්ටබ්බයි එකතු වුණා. කය උපකරණයක් කරගෙන පොට්ටබ්බේ දැනුවත් වුණා. කාය විඥාණය. මනසට එන ධම්ම රූප මනස උපකරණයක් කරගෙන මතක සටහන් දැනුවත් වුණා. ඒකට කියනවා මනෝ විඥාණය. හරි එහෙනම් ආධ්‍යාත්මික රූප 6ක් තියෙනවා. ඒ වගේ ප්‍රසාදයක් තියෙනවා. ප්‍රසාදේ නිසා බාහිර රූප ඇදිලා තියෙනවා. දෙකක් එකතු වෙනකොට හට ගන්නවා විඥාණය. විඥාණය හට ගන්න තැන අනුව ඒ විඥාණය මූලිකත්වයේ ගත ආයතනෙ නමින් හඳුන්වනවා. හරි දැන් මට කියන්න සෝත විඥානය කියන්නේ මොකද්ද? කනයි ශබ්දය දෙක එකතු වෙනකොට කන උපකරණයක් කරගෙන ශබ්දයේ පිළිබඳව හට ගන්නා දැනුවත් බව. අන්න ඒක තමයි සෝත විඥානය කියලා කියන්නේ. ජීවහා විඥාන කිව්වේ දිවයි රසයි එකතු වෙනකොට දිව උපකරණයක් කරන රසය ගැන හට ගන්න දැනුවත් බව. ඒකේ ඇලීම ගැටීම ක්‍රියාත්මක භාවයක් නෙමෙයි දැනුවත් වීම විතරයි. හරි එහෙනම් කාය විඥානය කිව්වේ කයයි පොට්ටබ්බයි දෙක එකතු වෙනකොට කය උපකරණයක් කරගෙන මේ පහස පිළිබඳව දැනෙන දැනුවත් බව. හරි එහෙනම් ආධ්‍යාත්මික රූප ටික පැහැදිලි. ප්‍රසාද රූප කියන්නේ මොනවද කියලා පැහැදිලි. බාහිර රූප ටිකත් පැහැදිලි. ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට හට ගන්නවා විඥානය. එහෙනම් විඥානයත් ඒ ස්ථානවලදී ඒ නම් වලින් විඥානය හඳුන්වනවා. මේ විඥානය තනියම පවතින ධාතුවක්. හැබැයි තනියම හට ගන්න පුළුවන් කමක් නැහැ. ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොටම විඥානය හට ගන්නවා. විඥානය හට ගන්නවා සමගම පෙරපසු භාවයකින් තොරව හට ගන්නවා නාම ධර්ම සමූහයක්. නාම ධර්ම තියෙනවා 52ක්. අභිධර්මයේ චෛතසික කියලා ඒවට කියනවා. ඒ චෛතසික 52කින් ඒ හට ගන්න හිතට අනුව අඩු වැඩි වශයෙන් චෛතසික එකතු වෙනවා. අවම වශයෙන් හැම හිතකම හට ගන්න 7ක් තියෙනවා. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ. ආධ්‍යාත්මික බාහිර රූප එකතු වුණා. විඥානය හටගත්තා. විඥානයේ සමගම අනිවාර්යයෙන්ම තියෙන නාම ධර්ම ටිකක් තියෙනවා 7ක්. ඒ නාම ධර්මත් එක්ක විඥානය හට ගන්නවා. ඊට අමතරව තව හිතේ අවශ්‍යතාවය අනුව නාම ධර්මයන් අඩු වැඩි වෙන්න පුළුවන්.
නාම කියලා කියන්නේ චෛතසික කියලා කියන්නේ ඒකමයි. හිත සමග හටගන්න හිතේ තියෙන සිතිවිලි කියලා ගත්තොත් හරියි. ලෝභය, ද්වේෂය, තීන මිද්දය, ඉරිසියාව වගේ දේවල්, කරුණාව, මෛත්‍රිය වගේ ඒවා. එතකොට පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර ඒ වගේ දේවල් තමයි ওই නාම ධර්ම කියලා හඳුන්වන්නේ. එහෙනම් ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොටම විඥානය හට ගන්නවා. ඒහා සමගම හට ගන්නවා නාම ධර්ම සමූහයක්. අවම වශයෙන් හැම හිතකම තියෙනවා 7ක්. අපි අන්නේ 7ත් එක්ක ඉස්සරහට යමු. ඒ 7 තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතා. පණින්න එපා කිව්වා. මට ඇවුන පැන්නගෙන එකපාර. පස්ස, වේදනා, සංඥා, සංකාර කියලා කිව්වා නේද? ඉස්සර වෙන්න එපා. එහෙම වුණොත් පැටලෙනවා. දන්න තැනක් තමයි. ඔය පින්නතුන් ගිහින් තියෙන පාරක වෙන්න ඇති යන්නේ. හැබැයි ඉස්සරලා දුවන්න එපා. ක්‍රමානුකූල වෙන්න එතකොට හරිය. වන්දනා ගමන් යනවා නේද? ගයිඩ් කෙනෙකුත් යනවා නේද? ඒ ගයිඩ් ඔය පින්නතුන්ට කියනවා මෙන්න මේ ගඩොල් ගොඩ තමයි දේවානම්පියතිස්ස රජුරෝ හදපු පන්සල කියලා කියනවා. එතකොට ඒක මෙහෙමයි කියලා විස්තර කියලා දෙනවා. ඔය පින්නතුන් කරන්නේ වටේ ගිහලා ෆොටෝ ගහලා ඇවිල්ලා ගඩොල් ගොඩක් නේද? මේක රජ කාලයකක් වෙන්න ඇති නේද? බලන්න පිටින් රජ කාලයේ ගඩොල් තිබිලානේ. සමහරට ඔය දුටුගැමුණු රජුරෝ හදපු එකක් වෙන්න ඇති. වෙනවා. ඇයි? ගයිඩ් එක විස්තර කරනකොට ඒක අහන් හිටියේ නෑ. ඒ නිසා අහගෙන ඉන්න. තේරුම් නැති වුණාට කමක් නෑ. අහගෙන හිටියාම ඇති ඈ. එහෙනම් ආධ්‍යාත්මික බාහිර රූප එකතු වුණා. විඥානයේ හටගත නාමත් එක්ක නාම 7යි. අවමය පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය, ඒකාග්‍රතා. ඒ 7 මම එකින් එක විස්තර කරන්නම්. ඒව ක්‍රමානුකූලව පැහැදිලි වහගත්තාම හරියි. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම. කතෘ කෙනෙක් නෙමෙයි. පස්සයෙන් ස්පර්ශ වෙනව නෙමෙයි. පස්ස කියලා කියන්නේ ස්පර්ශ වීම මොනවද? ආධ්‍යාත්මික බාහිර රූප විඥානයත් එක්ක තියෙන ස්පර්ශ වීමට තමයි පස්ස කියලා කියන්නේ. ඒක වරදවා ගන්න එපා කතෘ කෙනෙක් විදිහට. එතකොට පැටලෙනවා. පස්සයෙන් ස්පර්ශ වෙනවා නෙමෙයි. ස්පර්ශ වීමට කියනවා පස්ස. ඊළඟට වේදනා. වේදනා කියලා කියන්නේ අරමුණ පිළිබඳව තියෙන කැමැති අකමැති බව. බාහිර රූපේ පිළිබඳව හටගන්න කැමැති අකමැති බව. කැමැති අකමැති නැත්නම් මධ්‍යස්ථ බවක්. වේදනාවෙන් කැමැත්ත අකමැත්ත වෙනවා නෙමෙයි. කැමැති අකමැති කියන ස්වභාවය තමයි වේදනා කියලා කියන්නේ. පස්ස කියන්නේ ස්පර්ශ වීම. වේදනා කියලා කියන්නේ කැමැති අකමැති වගේ ඒ පිළිබඳව දක්වන ස්වභාවය. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. ඒකත් කතෘ කෙනෙක් නෙමෙයි. සංඥාවෙන් හඳුනා ගන්නවා නෙමෙයි. හඳුනා ගැනීමේ ස්වභාවයට තමයි සංඥා කියලා කියන්නේ. පස්ස ස්පර්ශ වීම, වේදනා කැමැති අකමැති බව, සංඥා කියන්නේ හඳුනා ගැනීම. චේතනා කියලා කියන්නේ ක්‍රියාත්මක භාවය. හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වෙනවා. වර්ණයක් බව හඳුනාගත්තා නම් ඇස ක්‍රියාත්මක වෙනවා. ශබ්දයක් බව හඳුනාගත්තා නම් කන ක්‍රියාත්මක වෙනවා. රසයක් බව හඳුනාගත්තා නම් දිව ක්‍රියාත්මක වෙනවා. මේ හකස් වෙන හිතක තියෙන ක්‍රියාකාරීත්වය තමයි චේතනා කියන අවස්ථාවේදී හඳුන්වන්නේ. එහෙනම් චේතනා කියන්නේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. ඒ ක්‍රියාත්මක භාවයට කියනවා චේතනා කියලා. ඊළඟට මනසිකාරය. මනසිකාරය කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය. සම්බන්ධීකරණයේ පවත්වන්නේ මනසිකාරයෙන්. ස්පර්ශ වෙලා තියෙන රූප අනිකුත් නාමයන් වලට යොමු කරවීම ආදී සම්බන්ධීකරණයේ පවත්වන්නේ මනසිකාරය කියන නාමයෙන්. ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ හිත හට ගැනීමේ සිට අවසානයේ දක්වා ඒ පවත්වාගෙන යෑමේ ශක්තිය. මේ හිතක් හටගෙන නැති වෙන්න කාලය අපි කතා කරනවා පස්සේ ෂණ 3ක් ඒකට ගත වෙනවා. හිත හට ගන්නවා නැති වෙනවා. ඇතිවීමත් නැතිවීමත් අතර කාලය තුල මේ පවත්වාගෙන යෑමේ ශක්තිය. අන්න ඒක තමයි ජීවිතේන්ද්‍රය කියලා කියන්නේ.
බාහිර රූපවලත් ඒක තමයි ජීවිතේන්ද්‍ර රූප කියලා. රූපත් පවත්වාගෙන යෑමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය කියනවා. දැන් කතා කරන නාම ගැන. නාම වලත් එහෙමයි. හිතක් හටගත්තාම නැති වෙනකන් ඒක පවත්වාගෙන යන ශක්තිය තමයි ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. ඒකාග්‍රතාව කියන එක පැහැදිලි. ඒකටම තියෙන ඒකාග්‍රභාවය. එහෙනම් නාම ධර්ම 7යි. පස්ස ස්පර්ශ වීම, වේදනා කැමැති අකමැති බව, සංඥා හඳුනා ගැනීම, චේතනා ක්‍රියාත්මක බව, මානසිකාරය සම්බන්ධීකරණයේ පැවැත්වීම. ඒකාග්‍රතාව කියන්නේ ඒකටම ඒකාග්‍ර වීම. ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ සිත පවත්වාගෙන යෑමේ ශක්තිය. දැන් මෙතනදී අපි ජීවිතේන්ද්‍රියේ ඒකාග්‍රතාව කියන දෙක පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ඒකත් අනිවාර්යෙන් තියෙනවා. නමුත් අපි ඒක පැත්තකින් තියෙනවා හේතුව අනිත් ටිකෙන් අපිට අවබෝධ කරගන්න පහසු නිසා. දැන් අපි ගන්නවා නාම ධර්ම 5ක්. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. එහෙනම් ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට විඥානයේ හටගත නාම ධර්මත් එක්ක අවමය නාම ධර්ම 7යි. හැබැයි අපි කතා කරන්නේ 5යි කියලා. සූත්‍රවල 5ක් විස්තර කරනවා. අභිධර්මයේ තියෙනවා 7ක්. ඒක 5ක් කරේ හාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සූත්‍ර දේශනාවලදී නාම ධර්ම 5යි කියලා විස්තර කරනවා. අභිධර්ම දේශනාවේදී නාම ධර්ම 7යි කියලා දේශනා කරනවා. ඔන්න එනම් 5යි. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාරය. දැන් මම මේකේ ක්‍රියාකාරීත්වය පින්නතුන්ට කියවගෙන යන්නම්. ඒක අහගෙන ඉන්න අහගෙන හිටියාම තේරෙයි. ආධ්‍යාත්මික රූපේ 60 මම කියන තරම් වෙලාවක් මේකට යන්නේ නැහැ. තප්පර දශමයක්වත් ගත වෙන්නේ නැති වැඩක් මම මේ කියන්නේ. ආධ්‍යාත්මික රූපේ 60 ඇහි ප්‍රසාදේ නිසා බාහිර වර්ණ රූපයක් ඇදී පවතිනවා. ස්වභාව සිද්ධියක්. ඇසයි වර්ණ රූපයයි දෙක එකතු වෙනකොට හට ගන්නවා විඥාණය. ඇහැ උපකරණයක් කරගෙන රූපය ගැන හටගත්ත දැනුවත් බව. විඥානයේ හට ගැනීමත් සමගම පස්ස ස්පර්ශ වීම. ආධ්‍යාත්මික බාහිර රූපේ විඥානයේ සමග ස්පර්ශ වීම. වේදනා කියන්නේ ඒ සම්බන්ධව හටගත්ත කැමැති අකමැති බව. සංඥා කියන්නේ හඳුනා ගැනීම. බාහිර රූපේ මොකක්ද කියලා හඳුන ගන්නවා. දැන් හඳුනාගත්ත වර්ණයක් බව. චේතනා කියලා කියන්නේ ක්‍රියාත්මක භාවය. හඳුනාගත්තේ වර්ණයක් නිසා ඇස ක්‍රියාත්මක වෙනවා. සම්බන්ධීකරණේ පවත්වන්නේ මානසිකාරයෙන්. එහෙනම් චේතනා කියන අවස්ථාව අපිට දකින්න හම්බෙනවා බලනවා කියලා හිතක්. සකස් වෙනවා බලනවා කියන හිත අපිට දකින්න හම්බෙනවා බලනවා කියන ක්‍රියාව. ඇසයි වර්ණයයි එකතු වුණා විඥානයේ හටගත්තා නාම ධර්ම සමග පස්ස ස්පර්ශ වීම. වේදනා කැමැති අකමැති බව. සංඥා හඳුනා ගැනීම. චේතනා කියන්නේ ක්‍රියාත්මක භාවය. හඳුනාගත් වර්ණයක් බව ඇස ක්‍රියාත්මක වුණා. සකස් වෙනවා හිතක් දකින්න හම්බෙනවා ක්‍රියාවක්. ඒ ක්‍රියාවට අපි කියනවා බලන හිත නැත්නම් බලන ක්‍රියාව කියලා කියනවා. ආධ්‍යාත්මික රූපයේ කනේ තියෙන සෝත ප්‍රසාදයේ ශබ්දයේ කනට ඇදී පවතිනවා. කනයි ශබ්දයයි දෙක එකතු වුණා. සෝත විඥානේ හටගත්තා. විඥානයේ සමග නාම ධර්ම පස්ස ස්පර්ශ වීම. කනයි ශබ්දයයි විඥානයයි. වේදනා ඒ පිළිබඳව තියෙන කැමැති අකමැති බව. කැමැති වුණත් අකමැති වුණත් ඉදිරියට යනවා. සංඥා හඳුනා ගන්නවා මේක ශබ්දයක් බව. චේතනා කන ක්‍රියාත්මක වෙනවා. සකස් වෙනවා අහනවා කියලා හිතක් දකින්න හම්බුන අහනවා කියලා ක්‍රියාවක්. දිවයි රසයි විඥාන එකතු වීම එකතු වෙනකොට හට ගන්නවා පස්ස ස්පර්ශ වීම. වේදනා කැමැති අකමැති බව. සංඥා හඳුනා ගන්නවා රසයක් බව. චේතනා දිව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සකස් වෙනවා රස විඳින හිත දකින්න හම්බුන රස විඳින ක්‍රියාව. ඇඟේ යමක් වැදුනා. කයයි පහසයි පොට්ටබ්බේ එකතු වුණා. විඥානේ හටගත්තා. පස්ස ස්පර්ශ වීම. කයයි පහ පොට්ටබ්බේයි විඥානයයි. වේදනා කැමැති අකමැති බව. සංඥා පොට්ටබ්බයක් බව පහසක් බව හඳුනගත්තා.
චේතනා කය ක්‍රියාත්මක වෙනවා. සම්බන්ධීකරණයේ තියෙන මානසිකාරය තුළ සකස් වෙනවා සිතක්, දකින්න හම්බෙනවා ක්‍රියාවක්. එහෙමනම් හිතක් කියන්නේ මොකක්ද ඇහුවොත් අපිට හම්බෙනවා දැන් තව උත්තරයක්. හිතක් කියලා කියන්නේ ක්‍රියාවක්. සකස් වෙනවා හිතක්, විද්‍යමාන වෙනවා ක්‍රියාවක්. එනම් සිතක් කියන්නේ ක්‍රියාවක් කියලා කිව්වනම් හරි. මුලින් අපි කිව්වේ හිත කියලා කියන්නේ ජීවිත පැවැත්මේ ක්‍රියාකාරීත්වය. සිතක් කියන කුමක්ද අහද්දී උත්තරයක් දුන්නා ජීවිත පැවැත්ම ක්‍රියාකාරීත්වය. අපි ඊට පස්සේ ටිකක් ගැඹුරට අධ්‍යයනය කළා. දැන් අපිට පැහැදිලි ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට විඥානයේ හට ගන්නා නාම ධර්ම සමග සකස් වෙනවා සිතක්. දකින් ලැබෙන ක්‍රියාවක්. එහෙමනම් සිතක් කියලා කියන්නේ ක්‍රියාවක්. සිත යනු ක්‍රියාවක කියලා කිව්වනම් හරි එනම්. හිතක් කියන්නේ ක්‍රියාවක්. බලන සිත බලන ක්‍රියාව. අහන සිත අහන ක්‍රියාව. රස විඳින හිත රස විඳින ක්‍රියාව. ස්පර්ශ ලබන හිත ස්පර්ශ ලබන ක්‍රියාව. මෙනෙහි කරන හිත මෙනෙහි කරන ක්‍රියාව. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් හටගත්තත් ඒ හටගන්න හැම හිතක්ම අපිට දකින්න හම්බෙන්නේ ක්‍රියාවක් විදිහට. හොඳයි එහෙමනම් දැන් අපි තව ටිකක් ඉදිරියට යමුකෝ. මෙහෙම හිතේ සැකැස්ම කොහමද? ආධ්‍යාත්මික බාහිර රූප එකතු වුණා. විඥානයේ හටගත්ත නාමත් එක්ක සකස් වුණා සිත. ආධ්‍යාත්මික බාහිර රූප කියලා කියන්නේ ධාතු සමූහයක සංකලනයක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සංකලනය. එහෙමනම් ධාතුවක් කියන්නේ ශක්තියක්. ශක්තිය හටගන්නේ චලනය තුලින්. චලනයක් නම් එතන අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් අපිට ගන්න වෙනවා මෙහෙම. ඇස ආධ්‍යාත්මික රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. කනත් ආධ්‍යාත්මික රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇස කන නාසය දිව කය මනස කියන මේ ආධ්‍යාත්මික රූප හයම සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච රූප අනිත්‍යයි දුකයි අනාත්මයි. ආධ්‍යාත්මික රූපවල තියෙන ප්‍රසාද ගතිය. ප්‍රසාද ගතියත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි. ආධ්‍යාත්මික රූපයේ ප්‍රසාදේ නිසා ඇදී පවතින බාහිර රූප. ඒවත් සතර මහා ධාතුල සංකලනයක් අනිත්‍යයි දුකයි අනාත්මයි. ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට විඥානය හට ගන්නවා. රූපවල ස්වභාවය තමයි රූප ඇති වෙනවා නැති වෙනවා. රූප ඇති වෙනකොට රූප දෙකක් එකතු වෙනවා. විඥානය හට ගන්නවා. රූප නැති වෙනකොට සම්බන්ධය නැති වෙනවා. විඥානයත් නැති වෙනවා. එහෙනම් විඥානයේ ස්වභාවයත් අතරක් නැතුවම ඇති වෙනවා නැති වෙනවා. විඥානයත් එහෙනම් අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥානයේ සමහට ගන්නවා නාම ධර්ම සමූහයක්. නාම ධර්මත් එහෙනම් විඥානයත් එක්ක ඇති වෙනවා විඥානයත් එක්කම නැති වෙනවා. එහෙනම් නාම ධර්මත් අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥාන නාම රූප තුනම අනිත්‍යයි දුකයි අනාත්මයි. විඥාන නාම රූපයන්ගෙන් තොර වෙනත් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. එහෙනම් අපිට අවසාන වශයෙන් කියන්න වෙන්නේ මුළු ලෝකයම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එහෙනම් හිතක ස්වභාවය තමයි හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. සංසාර ගමනේ අනන්ත සසරක දැනගෙන හිටියේ නෑ මේ හිත අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මේක ඇති වෙනකොටම නැති වෙන බව දැනගෙන හිටියේ නෑ. ආන්ගෙන් නොදන්න නිසා මොකද වුනේ? කැමැති රූප වලට ඇලුණා, අකමැති රූප වලට ගැටුණා. ඇලීම ගැටීම කියන්නේ තණ්හාව. තණ්හාව නිසා කැමැති දේ නැති වෙනකොට දුකයි, අකමැති දේ ලැබෙනකොට දුකයි. එහෙනම් අවිද්‍යාව නිසා තණ්හාව ඇති වුණා. තණ්හාව නිසා දුක ඇති වෙනවා. ඊළාට මේක තව විස්තර තියෙනවා. තණ්හාව නිසා සමහර රූප අපි හිමි කරගන්න නැත්නම් හොඳයි කියලා දැඩි කොට ගන්නවා. උපාදානය කියලා ඒකට කියනවා. උපාදානය කරගත් දේවල් නිසා ඉපදෙමින් මැරෙමින් අපි සසර බොහෝ දුරට ගමන් කරනවා. බුදුහාඳුර දේශනා කරන්නේ කෙලවරක්. බුදු ඇසකටවත් පේන්නේ නැහැ කියලා. ඒ සා දීර්ඝ සසරක ගමන් කරනවා. මෙන්න මේ හිත
ඇති වෙනකොටම නැති වෙන බව. අනිත්‍ය බව නොදන්න නිසා. එහෙනම් හිත කියලා කියන්නේ ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට විඥානය හට ගන්නවා නාම ධර්මات එක්ක සකස් වෙනවා හිතක්. හැබැයි දකින්න හම්බෙන්නේ ක්‍රියාවක්. සිතක් කියලා කියන්නේ ක්‍රියාවක් කියලා කියවනම් හරි. එතකොට දැන් අපි ඊළඟට යන්න ඕන මේ හිත පිළිබඳව තියෙන විදර්ශනා භාවනාවකට. කොහොමද ඒක කරන්නේ? මෙතෙක් දැනගත්ත සියලු කරුණු විස්තරාත්මකව අරගෙන භාවනාවකට යමු. ඔන්න දැන් මම මේ භාවනාව පෙරහුරුවක් විදිහට ඉස්සරලා කියන්නම්. ඊට පස්සේ අපි කරමු. ඔන්න අපි ගන්නවා එක හිතක්. හිතේ නම තමයි බලනවා කියන හිත. දකින්න හම්බෙන්නේ බලන ක්‍රියාව. හිතේ නම බලනවා කියන හිත. හිතේ සැකස්මට යන්කෝ. ආධ්‍යාත්මික රූපේ ඇස රූපයක් පමණයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. චක්කු ප්‍රසාදය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. වර්ණ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇසත් වර්ණයක් නිසා හටගන්න චක්කු විඥාණය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. විඥානයේ සමග හටගන්න නාම ධර්ම පස්ස අනිත්‍යයි, දුකයි, අනාත්මයි. වේදනා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සංඥා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. චේතනා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මනසිකාර්ය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් විඥාන නාම රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මුළු ලෝකයම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බලන සිත අපි බැලුවේ. එහෙනම් බලන සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔන්න කමඨාන. දැන් අනිත්‍යවට හදන්න පුළුවන්ද බලන්න. අපි ගන්නවා අහන හිත. කොහොමද පටන් ගන්නෙ? මුලින් ආධ්‍යාත්ම රූපේ කන රූපයක් පමණයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සෝත ප්‍රසාදය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ශබ්ද රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සෝත විඥාණය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. විඥානයේ සමග හටගන්න පස්ස එක නාමයක්. පස්ස අනිත්‍යයි, දුකයි, අනාත්මයි. වේදනා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. සංඥා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. චේතනා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මනසිකාර්ය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. විඥාන නාම රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අහන සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මුළු ලෝකයම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. තනියම කරන්න පුළුවන්ද නැත්නම් මන් ටිකක් උදව් කරලා පෙරහුරුවක් කියමුද? ආයතන මේ 6ම බලන්න තියෙනවා. අපි ගන්නවා තවත් ආයතනයක්. හිත තමයි ස්පර්ශයේ ලබන සිත. පටන් ගන්න රූපය ආධ්‍යාත්මික රූපය. කය රූපයක් පමණයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊටසේක ප්‍රසාදය කාය ප්‍රසාදය. බාහිර රූපය පොට්ටබ්බ රූපය. විඥානය කාය විඥානය. ඊට නාම ධර්ම ටික පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. අවසාන වශයෙන් විඥාන නාම රූප අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ස්පර්ශය ලබන සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මුළු ලෝකයම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔන්න ඔය විදිහට ඔය පින්නතුන් මේක විදර්ශනා භාවනාවක්. පැත්තක වාඩි වෙලා විවේකීව S2 පියාගෙන මේ හැම හිතක්ම විස්තරාත්මකව ආවර්ජනය කරමින් ත්‍රිලක්ෂණ භාවනාවට ගන්න. ආධ්‍යාත්මික රූපය, ප්‍රසාද රූපය, විඥාණය, විඥානයේ සමග හටගන්න නාම ධර්ම ටික, අවසාන වශයෙන් විඥාන නාම රූප
මෙනෙහි කරපු හිතේ නම මුළු ලෝකෙම. එහෙනම් ඒ විදිහට විදර්ශනා භාවනා කමටහන නැවත පුහුණු කරගෙන යන්න. ඊට පස්සේ ඔය පින්නතුන් සමහර වෙලාවට කිසිම අරමුණක් නැතුව ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කිසිම අරමුණක් එන්නේ නැහැ කයෙන්. ආයතන 6ෙන්ම අරමුණක් එන්නේ නැති වෙයි. නිින්ද ගිහිල්ලත් නැහැ කියලා තේරෙනවා. නිින්ද ගිහිල්ලත් නැහැ අරමුණු එන්නෙත් නැහැ වගේ දැනෙනවා. එහෙම දැනුණට කමක් නැහැ. ඒ වෙලාවට විවේකයෙන් ඉන්න. ආයෙමත් අරමුණු එන්න පටන් ගත්තාම අර විදියට හැම ආයතනයක්ම නැවත විදර්ශනා කරා නම් හරියි. එහෙනම් ඒක තමයි විදර්ශනා කමඨහන. දැන් එතකොට හාමුදුරුවෝ කිව්වා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අරමුණු වෙනවා. අරමුණු ඔස්සේ හිත හට ගන්නවා කියලා. ඒ හිතවල ස්වභාවය බැලුවමට අපිට පේන්නේ එකම හිතක් තියෙනවා කියලා. අතරමඟ වෙනස් වෙන්නේ නැති හිතක් තියෙනවා කියලා තමයි පේන්නේ. දැන් මම ඒක තේරුම් ගන්න ඔය පින්නතුරු උදාහරණ කීපයක් පෙන්නන්නම් මෙහෙම. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක උදාහරණයක් මේ හිත හරියට වඳුරෙක් වගේ කියලා හිතන්න කිව්වා. වඳුරා එක අත්තකට වෙලා ඉන්නේ නැහැ. මේ අතෙන් අනික් අතට පයින්නවා, ඒකෙන් තව අත්තකට පයින්නවා, බිමට නගිනවා, ආයෙ ගහට නගිනවා, ආයෙ පනිනවා. අන්න ඒ වගේ තමයි මේ හිත. කිසිම වෙලාවක එක අරමුණක් අල්ලගෙන නැහැ. ඇහැට රූපයක් පෙද්දී ඒකට හිතක් හට ගන්නවා. ශබ්දයක් ඇහෙනකොට ඒකට හිතක් හට ගන්නවා. රසයක් දැනෙන්නේ ඒ හිතක් හට ගන්නවා. හරියට අර වඳුරෙක් අත්ෙන් අතට පයින්නවා වගේ. එහෙනම් බලන හිත ඇති වෙනව නැති වෙනව, අහන හිත ඇති වෙනව නැති වෙනව, රස විඳින හිත ඇති වෙනව නැති වෙනවා. එක හිතක් උඩ තව හිතක් ඇති වෙන්නේ නැහැ. එකක් ඇති වෙලා නැති වෙලා තව හිතක් හට ගන්නවා. අන්න ඒක එක උදාහරණයක් බුදුහාඳුර මේ හිත ගැන පෙන්නනවා. හරියට නිකන් වඳුරෙක් වගේ අත්ෙන් අතට පයින්නා වගේ මේ හිතත් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් අරමුණු ඔස්සේ ඒ අරමුණු ඔස්සේ නැවත හිත හට ගන්නවා. තවත් උදාහරණයක් බුදුහාමුදුරුවෝ මේ හිත ගැනම කියලා තියෙනවා. හරියට හතරමං හන්දියක ඉන්නවා මායාකාරයෙක්. මැජික් කාරයෙක් ඉන්නවා. මේ මැජික් කාරයා හැබෑවටම නැති දේවල් ඇති විදිහට මවලා පෙන්නනවා. හිතත් අන්න ඒ වගේ කියලා කිව්වා. විඥාණය තමයි මායාකාරයා. හැබෑවටම නැති දේවල් ඇති විදිහට මවලා පෙන්නනවා කියලා කිව්වා. මේ හිතේ ස්වභාවයත් හරියට නිකන් මැජික් කාර්යයක් කරන වැඩක් වගේ කියලා. ඇහැට පේන රූප අතරක් නැතුව ඇති වෙනවා නැති වෙනවා. විඥානයේ විසින් මොකද කරන්නේ? මායාකාරයක් වගේ අනිත්‍ය දේවල් නිට්ටය විදිහට අපිට පෙන්නනවා. ආන් ඒ නිසා තමයි මේ රූප වලට ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. දැඩි කොට ගන්න ඒ වගේ යථාර්ථය මොකද්ද කියලා පේන්නේ නැති නිසා. තවත් උදාහරණයක් මේ හිත ගැනම පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි හරියට නිකන් ගින්දර වගේ. ගින්දර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ගින්දර කියන එක ඉබේට හට ගන්න පුළුවන් කමක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. මේ බුදුහාඳුරන්ගේ ගින්දර සම්බන්ධව දක්වපු උදාහරණය. ඔය පින්නතුන්ට තේරුම් ගන්න පහසු වෙන්න මම පොඩ්ඩක් සංස්කරණය කරන්නද? බුදුහාඳුරන්ගේ උදාහරණය ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න සංස්කරණය කරන්නම්. ලයිට් එක දාන්නකෝ මෙතන. හරි. ලයිට් එක පත් වුණා නේද? ඔන්න දැන් බුදුහාඳුරෝ ගින්න සම්බන්ධව ගත උදාහරණ මම පොඩ්ඩක් සංස්කරණය කළා මේ කාර්යයට ගැලපෙන්න. ඔය ලයිට් එක පත්තු වෙන්න හේතු ප්‍රත්‍යයන් බලපෑව නේද? නිකම්ම ලයිට් එක තිබ්බට පත්තුනේ නෑ. ඒකට බල්බ් එක සක්‍රියව තියෙන්නත් ඕන, කරන්ට් එක තියෙන්නත් ඕන. එතකොට මේවා හේතු ප්‍රත්‍යයන් එකතු වීම නිසා ලයිට් එක පත් වුණා. හිත කියන්නේ අන්න ඒ වගේ. හිත කියන දේ ඉබේට හටගන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයන් තියෙන්න ඕන. ආධ්‍යාත්මික රූප තියෙන්නත් ඕන, බාහිර රූප තියෙන්නත් ඕන, විඥානය හටගන්නත් ඕන, නාම ධර්ම හටගන්නත් ඕන. එහෙනම් මේ විඥාන නාම රූප කියන තුනේම සංකලනය තුලින් තමයි අපිට හිත කියන එක දකින්න හම්බෙන්නේ. හරියට මේ බල්බ් එක පත් වුණා වගේ. බල්බ් එක නිකම්ම පත් වෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් තමයි ඒක දැල්ුනේ. දැන් ওই පින්නතුන්ට පේන්නේ මේ බල්බ් එක පත් වෙලාම තියෙනවා. දිගට පත් වෙලා තියෙනවා කියලා පේනවා.
හැබැයි ඕකේ තියෙනවා අපිට නොපෙනෙන තව සත්‍යයක්. මේ බල්බ් එක සම්බන්ධව පේන්නේ නැති එකක් තියෙනවා. ඒ තමයි ওই බල්බ් එක තප්පරයකට 50 වාරයක් නිවෙනවපත් වෙනවා. එහෙම එකක් පේනවද? වයර් දෙකකින් කරන්ට් එක ඇවිල්ලා තියෙනවානේ. එකක් ධන අනික ඍණ කියලා කියන්නේ. ධන කියන කම්බියේ කරන්ට් එක තියෙනවා. ඍණ කියන කම්බියේ කරන්ට් එක නැහැ. ධන කියන අවස්ථාවේ පත්තු වෙනවා, ඍණ කියනකොට නිවෙනවා. එහෙනම් මේ බල්බ් එක පත්තු වෙනවා. ඊට පස්සේ ඒක නිවෙනවා. ටික වෙලාවකින් ආයෙ පත්තු වෙනවා. ආයෙ නිවෙනවා. නිවෙනවා පත්තු වෙනවා, නිවෙනවා පත්තු වෙනවා. ඔය පින්නතුන්ට කොහොමද ඒක පේන්නේ? පත්තු වෙලාම තියනවා කියලා. අන්න ඒ වගේ තමයි මේ හිත. මේ හිත හේතු ප්‍රත්‍යංගයෙන් තමයි හටගන්නේ. හටගත්තට පස්සේ එක දිගටම තියනවා නෙමෙයි. හිත නිරුද්ධ වෙනවා, නැවත ඇති වෙනවා. නිරුද්ධ වෙනවා, නැවත හට ගන්නවා. කොච්චර වේගයක්ද ඇහුවොත් එහෙම හිතේ බුදුහාමුදුරුවෝ දේශනා කරන උපමාවකින්වත් ඒක දේශනා කරන්න බෑ. උදාහරණයක්වත් කියන්න බැරි තරම් වේගයක්. තප්පරයකට කෝටි 100ක් කිව්වොත් එහෙම ඊටත් වඩා වැඩි වේගයෙන් මේ හිත ඇති වෙනව නැති වෙනවා. හිතන්නකො තප්පරයකට 50 වාරයක් නිවෙනපත් වෙන බල්බ් එක අපිට පේන්නේ පත්තු වෙලා තියෙනවා කියලා. බල්බ් එක නිවෙනවපත් වෙනවා, හැබැයි අපිට පේන්නේ පත්තු වෙලාමයි කියලා. අන්න ඒ වගේ මේ හිතත් හේතු ප්‍රත්‍යංගයෙන් හට ගන්නවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. අතරක් නැතුවම වේගය නිසා අපිට පේනවා මේ හිත ස්ථීර නිත්‍ය දෙයක්. යම් කිසි දෙයක් බලන් ඉන්නකොට අපිට ඒක ඇති වෙන නැති වෙන ස්වභාවයක් පේන්නේ නැහැ. ස්ථීර බවක් තමයි විද්‍යමාන වෙන්නේ. මම මේ කතා කරන ශබ්දය අකුරෙන් අකුර වචනෙන් වචනේ තමයි ওই පින්නතුන්ට ඇහෙන්නේ. හැබැයි ওই පින්නතුන්ට අතරක් නැතුවම ඇහෙනවා. එතකොට පේනවා මේ අහනවා කියන හිත ස්ථීර දෙයක් කියලා තමයි විද්‍යමාන වෙන්නේ. ස්ථීර දෙයක් නෙමෙයි මේ හිත ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා, ඇති වෙනකොටම නැති වෙනවා. තවත් උදාහරණ ගත්තොත් එහෙම අපිට රූපවාහිනී තිරේ දිහා බලන්නකො. ටීවී එක දිහා බලුවම අපිට පේන්නේ චලනය වෙන රූපයක්ද නිශ්චල රූපයක්ද? දැන් ඩිජිටල් තිරේ මාක රූපන් තිරේ තියෙනවානේ. ඒ තිරේට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ චලනය වෙන්නේ නැති රූපයක්. ෆොටෝ එකක් තමයි පෙන්වන්න පුළුවන්කම තියෙන රූපවාහිනී තිරේට. දැන් රූපවාහිනී සමාගමෙන් මොකද කරන්නේ? තප්පරයකට රූප රාමු 30ක් විතර පෙන්වනවා. තප්පරයක් යන්න කලින් එක ආසන්න වශයෙන් පොඩි වෙනස්කම් තියෙන රූප රාමු 30ක් විතර පෙන්වනවා. අන්න එතකොට අපේ හිත රැවටෙනවා මෙතන චලනය වෙන රූපයක් තියෙනවා කියලා. හැබැයි ওই පින්නතුන් ඕනනම් ටීවී එකේ ෆොටෝ එකක් ගහන්නකෝ. ටීවී එක දාලා තියෙනකොට ෆෝන් එක අරන් ගහන්න ෆොටෝ එකක්. එතකොට බලන්න පේන්නේ චලනය වෙන රූපයක්ද නිශ්චල රූපයක්ද කියලා. එක ළඟ ගහන්නකො ෆොටෝ ටිකක්. රූපවාහිනී තිරේ එක ළඟ ගහනවා ෆොටෝ. අන්න එතකොට ඔය පින්නතුන්ට පෙනෙයි හැම මොහොතකම නිශ්චල ඡායාරූප ටිකක් තමයි තිබුණේ. අපිට චලනයක් බව අපේ ඇස් වලට රැවටුණා. ඒක මනසින් කරන ක්‍රියාවක්. සංඛාර හදනවා කියලා ඔබට කියන්නේ අලුත් වචනයක් පස්සේ කියලා දෙන්නම්. එහෙනම් අතරක් නැතුව ඇති වෙනවා නැති වෙනවා වේගය නිසා අපේ මනස රැවටෙනවා. ස්ථීර නිත්‍ය දෙයක් විදිහට තමයි දකින්නේ. එහෙනම් බලන හිත ඇති වෙනවා නැති වෙනවා. නමුත් වේගය නිසා අපිට ඒක ස්ථීර බවක් විද්‍යමාන වෙනවා. අහන හිත, රස විඳින හිත හැම හිතක්ම ඇති වෙනවා නැති වෙනවා. ෆෝන් එකේ තිරේ දිහා බලන්නකො. ෆෝන් එකේ තිරේ දිහා බලද්දී අපිට ෆෝන් එකේ ලයිට් එළිය පත්තු වෙලාම පේනව නේද? පත්තු වෙලාම තියනවද නිවෙනව පත්තු වෙනවද? චූටි ඊටාම සියුම් බල්බ් වගේ ඒවා ලක්ෂ ගාණක් තියෙනවා ෆෝන් එකේ තිරේ. ඒවා නිවෙනවා පත්තු වෙනවා, නිවෙනවා පත්තු වෙනවා. වේගය නිසා අපිට පේනවා මේ තිරේ එක දිගටම දැල් වෙලා කියලා. අන්න ඒ වගේ මේ හිතත් වේගෙන් ඇති වෙනවා නැති වෙනවා. වේගය නිසා අපිට පේනවා මේක ස්ථීර බව. වලව ගඟේ පාලම ගාවට ගිහිලා වතුර දිහා බලන්නකො. ඔය පිනතුන දකින්න හම්බෙයි
ස්ථීර ජල කඳක් තියෙනවා වගේ. පාලමේ ඉඳන් බලනවා ගඟ දිහා. වතුර ස්ථීර බවක් පේන්න තියෙනවා. හැබැයි තප්පර දශමයක්වත් එතන ස්ථීර ජල කඳක් තියෙනවද? නැහැ. තියෙන වතුර ටික පහළට ගලාගෙන යනවා. හිස්තැනක් තියෙනවද? අලුතෙන් වතුර ආවා. ඒ වතුර ගලාගෙන ගියා. අතරක් නැතුවම වතුර එනවා. දියැලක් දිහා බලන්නකෝ. දියැලක් දිහා බලන් ඉන්නකොට දියැලේ උඩින් වතුර එනවා. එන වතුර ටික යනවා. හිස්තැනක් තියෙනවද? නෑ, අලුතෙන් වතුර එනවා. ඒ වතුර ටිකත් යනවා. වතුර අතරක් නැතුව එනවා. වේගය නිසා අපිට විද්‍යමාන වෙනවා එතන ස්ථීර නිත්‍ය යම් කිසි දෙයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ මේ හිතේ ස්වභාවය හිත අතරක් නැතුව ඇති වෙනවා නැති වෙනවා. හරියට දියැලක් වගේ. වේගය නිසා තමයි අපිට පේන්නේ මේකේ ස්ථීර බව. මේ බල්බ් එක වගේ පත්තු වෙලාම තියනවා කියලා පේනවා. හැබැයි යථාර්ථය තමයි ඔක නිවෙනවා පත්තු වෙනවා. වේගය නිසා අපිට මේක පත්තු වෙලාමයි තියෙන්නේ කියලා පේනවා. තවත් අපිට සමාජයේ දිහා බලද්දී ඕන තරම් මේ වගේ උදාහරණ තියෙනවා. හැබෑවටම නැති දෙයක් වේගයක් නිසා ස්ථීර නිත්‍ය බවක් වෙන්න තියෙනවා. දියැලේ වතුර අපි වේගය අඩු කරොත් එහෙම වතුර ටිකක් එවනවා. උඩින් ටැප් එකක් කියලා හිතන්නකෝ. ටැප් එක අරිනවා වතුර එnderලා වහනවා. ආයෙ ටැප් එක අරිනවා වහනවා. අන්න එතකොට අපිට පේන වතුර එනවා යනවා. ආයෙ වතුර එනවා යනවා. ටැප් එක ඇරලාම තිබ්බොත් එහෙම එක දිගටම වතුර එනවා යනවා. වේගය නිසා අපිට පේනවා මෙතන ස්ථීර ජල කඳක් තියෙනවා වගේ. එහෙනම් හිතේ ස්වභාවය තමයි හිතක් කියන්නේ මොකක්ද ඇහුවොත් සරලවම උත්තරේ තමයි ජීවිත පැවැත්මේ ක්‍රියාකාරීත්වය. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඇහුවොත් එහෙම අපි විස්තරාත්මකව අරන් බැලුවා. එතනදී පැහැදිලි වුණා ආධ්‍යාත්මික බාහිර රූප එකතු වෙනකොට විඥානය හට ගන්නවා නාම ධර්ම සමග සකස් වෙනවා සිතක්. දකින්න හම් වෙනවා ක්‍රියාවක්. එහෙමනම් හිතක් කියලා කියන්නේ ක්‍රියාවක්. ඒකේ ස්වභාවය තමයි අතරක් නැතුව ඇති වෙනව නැති වෙනවා. වේගය නිසා අපිට ඒ තුල ස්ථීර බවක් විද්‍යමාන වෙලා තියෙනවා. හොඳයි, දැන් අපි අදට ඇති නේද? අදට ඇද්ද ගැන කතා කරා? ඇති නේද? හරි. එහෙනම් අපි අද කතා කරේ හිතක සැකැස්මක් විතරයි ඈ. හිතක අන්තර්ගත කරුණු මුකුත් කතා කරේ නෑ. හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. නිකන් පිටින් පොඩ්ඩක් අත ගාලා බලුවා විතරයි ඈ. දැන් එහෙනම් අපිට ඊළඟට කතා කරන්න වෙනවා මේ විදිහට සකස් වෙන හිතක ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක. සිතක් ඇතුලේ මොනවද තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න වෙනවා ඇහෙන් කනින් දිවෙන් ආසයෙන් කයෙන් අරමුණු වෙද්දි මේ හිත හට ගන්නවා. මරුණට පස්සේ හිතට මොකද වෙන්නේ? ඒකනත් බලන්න එපයි. අපි මේ කතා කරපු විදිහට ජීවත් වෙලා ඉන්නකොට අතරක් නැතුව හිත හට ගන්නවා. එහෙනම් හිතේ සැකැස්ම මොකද්ද? හිතේ අන්තර්ගතේ මොන වගේද? මරුණට පස්සේ මේ හිතට මොකද වෙන්නේ? හිත ගැන එහෙනම් අපිට දැන් ටික ටික ගැඹුරට යන්න වෙනවා. ඒ නිසා හැමදාම වැඩසටහනට එන්න හොඳ අවධානයෙන් දේශන වලට අහුම්කම් දෙන්න. අලුත් කමඨානකට යනවා කියන්නේ පරණ කමඨාන් නතර කරනවා නෙමෙයි. එන්න කමඨාන් එකතු වෙනවා. දැන් ওই පින්නතුන්ට තියෙනවා ආනාපාන සති භාවනා කමඨාන, ධ්‍යාන භාවනාව. ඊළඟට තියෙනවා පටික්කුල මනසිකාර භාවනා කමඨාන. ඊළඟට දැන් අද මම එකක් කිව්වා ත්‍රිලක්ෂණ භාවනා කමඨාන. ඒ ටික සමාධි භාවනා විදිහට කරන්න. ඔන්න මම තව කමඨානක් දෙන්න හදන්නේ හිත ගැන තේරුම් ගන්න. ඒ තමයි යම් කිසි රූපයක් පේනවනේ. එතකොට ඒ පේන්නේ හිතක් හට ගන්න නිසානේ. හිත හටගත්තේ නැත්නම් පේන්නේ නැහැ. එහෙනම් යමක් පේනවා කියලා කියන්නේ බලන ක්‍රියාව බලන හිත නිසා තමයි යමක් පේන්නේ. එහෙනම් ওই පින්නතුන්ගේ ඇස් වලට යම් කිසි දෙයක් පේනවා නම් අන්න එතකොට ඒක දිහා බලලා හිතනවා බලන හිත. යමක් ඇහෙනවා නම් ඇහෙන්නේ කොහොමද? අහන හිත සකස් වෙච්ච නිසා. අහන හිත. රසයක් දැනුනොත් රස විඳින හිත. ගන්ධයක් දැනුනොත් ආග්‍රහණය කරන සිත. කයට පහසක් දැනුනොත් ස්පර්ශය ලබන හිත. යමක් මතක් වුණොත් ඒ මෙනෙහි කරන හිත හටගත්ත නිසා. එහෙනම්
ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් අරමුණු වෙනවා නම් ඒ අරමුණු වෙන්නේ හිතක් හට ගන්න නිසා. දැන් එහෙනම් ඔය පින්නතුන් හිතේ නම හිතන්න ඕන නෑ. බලන හිත, අහන හිත, රස විඳින හිත, ආග්‍රහණය කරන හිත, ස්පර්ශය ලබන හිත, මෙනෙහි කරන හිත, හිතේ නම හිතන්නේ නෑ. හිතක් කියලා හිතන්න. සද්දයක් ඇහෙනවා. හිතක්. ඕන හිතේ නම තමයි අහන හිත. රසයක් දැනෙනවා. හිතක්. හිතේ නම රස විඳින හිත. හිතක් කියලා විතරක් හිතනවා. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් අරමුණක් ආවත් එන තැනම හිතන්න හිතක් 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 කියලා හිතන්න. ඕකත් කමටහනක්ද නේද? යම් කිසි කමටහනක් තුළින් නිවන් දකින්න පුළුවන් නම් සත්බොජ්ජංග ධර්ම වැඩෙන්න ඕන. ඒකත් වැඩෙනවද කියලා බලලා වැඩසටහන ඉවර කරමු. ඔන්න දැන් ওই පින්නතුන් ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් අරමුණක් ආවත් එන්න තැනම හිතනවා හිතක් 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 කියලා දකිනවා. සිහියෙන් නේද ඉන්නේ? සිහියෙන් ඉන්නේ. සති කියන බෝධිඅංගේ වැඩෙනවා. සිතක් කියලා හිතනකොට තමන් තුළ ධර්ම කරුණු විමර්ශනයට ලක් වෙනවා. ආධ්‍යාත්මික බාහිර රූපක තුළ විඥානය හටගන්නා නාමත් එක්ක සකස් වෙන ක්‍රියාවලිය. එච්චර විස්තර මතක නැත්නම් හිතක් කියන්නේ ඇති වෙනකොටම නැති වෙන දෙයක්. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය සම්බන්ධය එල්ල වැඩකුත් නැහැ, ගැටල වැඩකුත් නැහැ කියන ධර්ම කරුණු විමර්ශනයට ලක් වෙනවා. වල හිතක් 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 කියලා හිතනකොට හිත තුලින් හිතේ වේගය නිසා ධර්ම කරුණු විමර්ශනය වෙනවා. ධම විචේ බෝධිඅංගේ වැඩෙනවා. අනන්ත සසරක් තමන් හොයාගෙන ආපු දේ බලන තැන පේන්න තියෙනවා. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් කොහෙන් ආවත් දකින්න පුළුවන්. විශාල වීරියක්, කෙලස් දවන වීරිය ඇති වෙනවා. තව මේක බැලිය යුතුයි කියලා. වීරිය බෝධිඅංගේ වැඩෙනවා. සති, ධම්මවිචය, විරිය. තමන් හොයාගෙන යන දේ ලැබෙන බව දැනෙනකොට ඇති වෙන සතුටට කියනවා ප්‍රීතිය කියලා. ප්‍රීති බෝධිඅංගේ වැඩෙනවා. විරිය, ප්‍රීති, පස්සද්ධි. හැම තැනම තියෙන හිතක් ඇති වෙනකොටම නැති වෙලා යනවා. එහෙනම් මෙච්චර කාලයක් මගේ කියලා ගොඩ ගහගත්ත ලෝකේ දැන් කඩන් හැලෙනවා. ලොකු සැහැල්ලුවක් දැනෙනවා. පස්සද්ධි. හිත අනිත්‍යතාවයේ තුලම සමාධිගත වෙනවා. සමාධි. ලෝකෙට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. උපේක්ෂා. එහෙනම් ওই පින්නතුන් හැම අරමුණක් දිහාම හිතක් කියලා හිතනකොට හිත තුලින් සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා සත්බොජ්ජංගේ වැඩෙන බුද්ධ අනුමත කමඨාන. එහෙනම් කරන්න තියෙන්නේ හැම අරමුණක් ගාවම හිතක් කියලා හිතනවා. සද්දයක් ඇහෙනවා හිතක්. කහනවා හිතක්. පොල් ගන්නවා හිතක්. හිතකෙන්තර පොල් ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් පොල් ගානේ හිත තියෙන්න ඕනේ ඒකට. කෙනෙක් බයිනවා. ඒක ඇහෙනවා. හිතක් නැත්තම් ඇහෙනවද? නෑ. ඇහෙනවා කියන්නේ එහෙනම් හිතක් තියෙනවා. බයින සද්ද ඇහෙනකොට හිතක්. ප්‍රශංසාවක් කරනවා. ඒක ඇහුණා කියන්නේ හිතක්. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් බැනුමට ගැටලා වැඩකුත් නැහැ. ප්‍රශංසාවට එල්ල වැඩකුත් නැහැ. හරි එහෙනම් එක කමටහනක් තමයි ත්‍රිලක්ෂණ විස්තරාත්මක වඩන එක. අනික තමයි හැම අරමුණක්ම සිතක් කියලා දකින්න එක. හොඳයි අපි ලබන සතිය බලමු එහෙමනම් මේ විදිහට සකස් වෙන හිතක ඇතුළේ මොනවද තියෙන්නේ කියන එක. සිතක අන්තර්ගතේ නැත්තම් පංච උපාදානස්කන්ධය යනු කුමක්ද කියන එක තමයි ලබන සතිය අපේ මාතෘකාව. හොඳයි එහෙමනම් මේ කියලා දුන්න භාවනා කර්මස්ථාන උපදේශ ආදී පින්නතුන්ට මේ දුක් සහිත සංසාරයෙන් ඈතරව අමෘතමහා නිවන් සම්පත් ලබන්නට මහෝපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. අවබෝධ කරගත දහම ත්‍රිවිධ රත්නයට පූජා කරමින් සියලු සත්වයන්ට ආශිර්වාද කරමු. ඉමාය ධම්මානු ධම්මපටිපන්තියා බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්මපටිපන්තියා ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්මපටිපන්තියා සංඝං පූජේමි.
අන්දාය ඉමාය පටිපන්තියා ජාති ජරා මරණම් හා පරිමුංචිස්සාමි ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. සියලු සත්‍යයන්ට ආශිර්වාද කරමු. එත්තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti එත්තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හොඳයි හැමදෙනාට තෙරුවන් සරණයි. භාවනා වැඩසටහන අදට අවසానයි.